කළාම එහෙනම් අයබෝවන් ඔයාලට මාව ඇහෙනවද මට පොඩි මෙසේජ් එකක් දෙන්නව Hola, guía. Hola, Daniel. එහෙනම් දැන් හොඳයි right අපි අද ලෙසන් එක ස්ටාර්ට් කරන්න කලින් ටිකක් කතා කරලෙමු හරි කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා ඒ දේවල් ඔක්කොම ටික කතා කරලා ඉවරලා ලෙසන් එකට එමු right මම හිතන්නේ දැන් අපි ගිය සතියේත් ඇත්තටම පේපර් එකනේ කරේ ඒකට කතා කරන්න දේවල් තිබ්බේ ගොඩක් අඩුයි ඒ නිසා අද කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික කතා කරලා දැන් මොකද අපිට ටයිම් ෂෙඩියුල් එකක් හදාගන්න තියෙනවා. නේද? පේපර්ස් ටික කරන්නේ කොහොමද කියන එක ගැන. ඒ දේවල් ටික කතා කරලා අපි ඊට පස්සේ පේපර් එකට යමු. right? හරි. පොඩ්ඩක් ඉන්න මට පොඩි දේවල් ටිකක් කියලා චෙක් කරගන්න. පේපර්ස් කරපු නැති ළමයි ඉන්නවා. ඒ ළමයි ටික පොඩ්ඩක් චෙක් කරගන්නත් ඕනේ මට. හරි. මට පොඩ්ඩක් කියන්න පේපර්ස් කරන්න බැරි වුණ ළමයි කවුද ඉන්නේ? right මේ වෙද්දී තියෙන පේපර්ස් ටික මම ඔයාලට ඩිස්ප්ලේ කරන්නම්කෝ. right මේ පේපර්ස් ටික තියෙනවා. right සිංහල මීඩියම්, ඉංග්‍රීසි මීඩියම් වෙන වෙනම තියෙනවා. හරිද? මේ පේපර්ස් කරන්න බැරි වුණ ළමයි ටික පොඩ්ඩක් කියන්න බලන්න. මොකද මට ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ කරන්න බැරි වුණ ළමයි ටික සහ කරන්න බැරි වුණ ලෙසන්ස් මොනවද කියන එක ගැන මට පොඩ්ඩක් චෙක් කරගන්න ඕනේ. නම්බර් සිස්ටම් කරේ නෑ. හරි. right ටෙස්ට් පේපර් එක ඕනේ. data and information කරන්න බැරි වුණා. right. තව මොනවද තියෙන්නේ? මොකද මම මේ ටික දැන් ෂෙඩියුල් කරලා හදා ගන්න ඕන ළමයි ටයිම් එකකට. මොකද තව පේපර් එකක් දෙන්න ඕනේ ෆුල් පේපර් එකක්. IS එක තිබ්බේ නැහැ. ඒක මේ නිකන් මම මේ දැන් කලින් ක්ලාස් එකේ database එක උගන්වන්න හදපු එක. නම්බර් සිස්ටම් බැරි වුණා. right. මෙච්චර තිබ්බද මම කරේ data and information විතර හැනේ ෂෝ. ඔහොම තමයි ඉන්න ඕනේ. OS එක කවද්ද තිබ්බේ? ෂෝක් ඈ. බලන්නකෝ චෙක් කරලා group එක. data and information බැරි වුණා. I couldn't logic gate. right. මට පේන්නේ දැන් ඔක්කොම ටික ආපහු දාන්න වෙයි වගේ නේද? right. data information බැරි වුණා. හරි. දැන් මෙතන මම හිතන්නේ ගොඩක් ළමයි ලියලා තියෙන සිංහල මීඩියම් නෙවෙයි ඉංග්‍රීසි මීඩියම් තමයි ලියලා තියෙන්නේ. පේපර් එක ලියලා තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින්. මොකද සිංහල මීඩියම් ළමයි අපේ ක්ලාස් එකේ ඇත්තම ගොඩක් අඩුයිනේ. ළමයි 5 දෙනෙක් විතර වගේ තමයි ඉන්නේ සිංහල මීඩියම්. මම හිතන්නේ මේකෙත් ඉන්නේ දෙන්නෙක් වගේ නේද? data and information OS බැරි වුණා. දැන් OS එක ඇයි දැක්කේ නැත්තේ? right ඒක මට ලොකු ප්‍රශ්නයක්. හරි. OS එක දීලා තිබ්බේ. දැන් බලන්න ඔයාලගේ මේ group එක. හරි අලුතෙන් ජොයින් වුණ කට්ටියට chance එකක් දෙන්න මම ඒ කට්ටිය ගැන කතා කරනවා පොඩ්ඩක් ඉන්න. ඔපරේටින් සිස්ටම් බැරි වුණා. හරි. මට මෙහෙම ඔප්ෂන් එකක් දෙන්න පුළුවන් ඔයාලට.
අපි මෙහෙම බලමු ළමයි දැන්. දැන් මෙතන අලුතෙන් ජොයින් වුණු ළමයිත් ඉන්නවනේ. එතකොට යාළටත් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් ටික ගැන අපි කතා කරමු. හරි. ඊළඟට දැන් ඔයාලට මම කලිමුත් කියලා තියෙනවා මගේ වැඩපිළිවෙල ගැන right O level exam එක කියලා කියන්නේ ඔයාලගේ ජීවිතේක ටාගට් එකක්. ඒකෝට ඒ ටාගට් එකට වැඩ කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. අංක 1 තමයි papers. right papers. දැන් ඔයාලට තේරෙනවා ඇති දැන් මේ ඔපරේටින් සිස්ටම් පේපර් එක ගත්තාම මේ ඔපරේටින් සිස්ටම් පේපර් එක නම් මම හිතන්නේ හොඳට ලකුණු තිබ්බා ළමයිට. right මම ඉංග්‍රීසි මීඩියම් එක ගත්තේ මොකද ඉංග්‍රීසි මීඩියම් එකේ ළමයි වැඩි නිසා 20න් 20 ගත්ත කට්ටිය 20න් 19 ගත්ත කට්ටිය right ගොඩක් ඉන්නවා right මට හරි සතුටුයි මේ ළමයිගේ මේ රිසල්ට් එක ගැන right ඔපරේටින් සිස්ටම් එක ගැන හොඳටම ඒක ඔයාලා මේ බලාගෙන තියෙනවා හොඳට ෆේස් කරලා තියෙනවා හරි ඊළඟට මෙතන ප්‍රශ්නේ තිබ්බේ නම්බර් සිස්ටම් right නම්බර් සිස්ටම් වල ඇත්තටම රිසල්ට් අඩුයි දැන් මම ඔය ගැන කතා කරන්නම් කියලාම තමයි හිටියේ නම්බර් සිස්ටම් පේපර් එක ඉංග්‍රීසි මීඩියම් එකම ගන්නම් right අපිට මේ ගණනක එක නම් ගන්න බෑ ඉතින්ලා මොකද ගණන දෙපාරක් කරන්නේ නේද ගණන හරි පොර කරන්න ගිහිල්ලා අහුවෙලා නේද දෙවෙනි පාර කරයි right එතකොට මේ තියෙන රිසල්ට් එක ගත්තාම මේ රිසල්ට් එකේ මේ රිසල්ට් එකේ අපිට ළමයි මගේ Zoom එක මොකක් හරි ප්‍රශ්නයක් ආවද? දැක්ක මැසේජ් එකක් ආවා එකපාරටම. ඔයාලා ඩිස්ප්ලේ වුණාද මැසේජ් එක? මොකක්ද ආවේ? Zoom එක එක්ස්පයර් වුණා කියලා ආවේ නෑ නේද? right නෑ. එකපාරටම මොකක් හරි මැසේජ් එකක් ආවා. හරි. වැදගත්ම දේ තමයි ළමයි මේ පේපර්ස් කරන එක. හරි. right මම ජෝක් එකක් කරේ ඒකගෙන. මේ දැන් මේ පේපර්ස් ගත්තාම හරිද? මේ පේපර්ස් වලට කරන්න හේතුවක් තියෙනවා. මේ පේපර්ස් කරොත් විතරයි දැන් ඇත්තටම ඔයාලා දන්නවා නම්බර් සිස්ටම් පේපර් එකේ මේ ලකුණු අඩු වුණා. right සමහර ළමයිට ලකුණු මේ 5යි 4යි right මේ 20න් right MCQ 20ක් තිබිලා 20න් ගත්ත ලකුණු තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ තාමත් නම්බර් සිස්ටම් වගේ දේවල් අමාරුයි ඔයාලට. right ඒ කියන්නේ ඔයාලා තව ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඊළඟට ලොජික් ගේට් right ලොජික් ගේට් ඉංග්‍රීසි මීඩියම් කෙටන් 18ක් තියෙනවා. සාමාන්‍ය හොඳයි. දිසස්කෙත් ගානුක දිසස් හොඳයි. right හොඳ මට්ටමක ඉන්නවා. දැන් මේ පේපර්ස් වලට මතක ඇති සාමාන්‍ය normal paper එකක් නෙවෙයි අමාරු papers වලින් තමයි කියන්නේ ප්‍රශ්න දුන්නේ ලේසිය වගේ නෙවෙයි. හරි අමාරු ප්‍රශ්න ටිකක් තමයි දීලා තිබ්බේ. දැන් මේ number system එකට මම මෙහෙම plan එකක් හදලා තියෙනවා. තව paper එකක් දෙන්න කියලා ඉඳන් ඉන්නවා. හරි. එතකොට තව paper එකක් දෙනවා. අලුතෙන් join වුණ හැම ළමයෙක්ම මේ paper එක කරන්න ලෑස්ති වෙන්න. හරි number system තව paper එකක්. දැන් මේ paper එකට අමතරව මොකද හේතුව මේකේ ළමයිගේ result එක අඩුයි. හරි. මම මේ papers ටික discuss කරන්නේ නැහැ. papers discuss කරන්න ඔයාලට result sheet එක ඔයාලට ගන්න පුළුවන් මේකේ. නේද? හරි answer එක මොකද්ද වැරදි answer එක මොකද්ද කියන එක ගන්න පුළුවන්. මම ඒ වෙනුවට මේ papers discuss කරන්නේ නැතුව මේට අමතරව වෙන තව අමාරු papers ටිකක් discuss කරන්න ඉන්නේ. හරි මොකද අපිට result එකනේ හදා ගන්න ඕනේ නම. නේද? O level paper එකට ඔයාලට එන ඕනෑම ප්‍රශ්නයකට උත්තරයක් ලියා ගන්න පුළුවන් තත්යකට තමයි ගන්න ඕනේ. එතකොට දැන් ඔයාලා හොඳට දකින්නේදි මේ paper කරපු ළමයි. හරි. මේ paper කරපු ළමයි දකින්නේදි ප්‍රශ්න හිතන්නේ නැති පැති වලින් අහලා තිබ්බා. right හිතන්නේවත් නැති පැති අහලා තිබ්බා. එතකොට දැන් මේ paper එක ගත්තාම මේ paper එකේ answer sheet එක ගත්තොත් දැන් මම answer sheet එක කරන්නම් බලන්න. right ඒ answer sheet එකෙන් ඔයාලට ID එකක් ගන්න පුළුවන්. බෑ දැන් answer sheet එක පෙන්නොත් එහෙම ඊළඟට exam එක නොකරපු කට්ටිය එක දකිනවා. නේද? එහෙමත් වෙනවනේ. ඒ නිසා මම තීරණය කරා දැන් ඔයාලට මේ පේපර් එක දීලා right grade 10 ටික ඉක්මනට ඉවර කරලා දාන්න. හරි grade 10 එක ඉක්මනට ඉවර කරලා දාන්න තමයි මම හිතන්නේ. grade 10 එක මේ මාසය ඇතුළත ඉවර කරනවා. right ඒ කියන්නේ දෙසැම්බර් මාසය ඇතුළත ඉවර කරනවා. එතකොට මම
මගේ ලොකු ටාගට් එකක් තියෙනවා හෙට තව පේපර් එකක් දෙන්න කියලා. රයිට් එහෙනම් ඔන්න හෙට ලෑස්ති වෙන්න. නේද? අර කවුද මට දාලා තිබ්බේ? ගානුක නේද? වතුරට දැලි පිහියා වුණා වගේලු සර්ට මේ සිස්ටම් එක හවුලා. රයිට් පේපර් දෙනවා ඉවරයක් නෑ කියලා මට මැසේජ් එකක් දාලා තිබ්බා. නේද? හරි. ඒක තමයි පේපර්ස් දැන් අපි මම කිව්වනේ කලින් මේක කරනවා කියලා. එතකොට කිව්ව විදිහට කරන්නත් එපේ. මෙන්න මේ නිසා හරි හොඳට මතක තියාගන්න අපි මේ පේපර්ස් කරන්නේ දැන් ඔයාලගේ O level exam එක ටාගට් කරලා මේ පේපර්ස් ටිකත් කරලා ඊට අමතරව තව full papers උත් කරලා ඊළඟට essay type ටික මම වෙනම ඩිස්කස් කරනවා දැන් අද වුණත් මම පටන් ගන්න essay type ටික මේ essay type ටික ඩිස්කස් කරලා ඉවරුණයින් පස්සේ ඔයාලා ළමයි 100% right 100%ක්ම exam එකට ready වෙනවා හරි මොකද ගොඩක් අයට අමාරු වෙන්නේ මේ මොකද්ද MCQ ටිකනේ නේද MCQ ටික තමයි ළමයිට අමාරු වෙන්නේ. හැබැයි MCQ ටික මම ඔයාලට මේකෙන් කවර් කරලා දෙනවා. හරි. එන්න ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න පුළුවන් වෙන්න හදන්න. හරි. එතකොට ඔයාලට තියෙන්නේ O level exam එක බය නැතුව ගිහිල්ලා ලියන්න විතරයි තියෙන්නේ. හරි. අපි බලමු මේක ඇත්තටම හරියයිද කියලා. රයිට් මේ ඔන්ලයින් සිස්ටම් එකෙන් එක්සෑම් කරන එක හරියද කියලා චෙක් කරලා බලමු. ඒකට වෙනම පේපර් එකක් මම ඔයාලට දෙනවා ෆිසිකලි ලියන්න. හරි මම ඒක දැම්මම කියන්නේ මොකද ඉතින් කිව්වොත් මේක වැඩක් වෙන්නේ නැහැ. මම ඒ දවසට කියන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. හරි. එහෙනම් දැන් ඔන්න ඔන්ලයින් එක්සෑම් සිස්ටම් එකේ පේපර්ස් නොකරපු ළමයි ලෑස්ති වෙන්න ගොඩක් දුරට මේ පේපර්ස් දෙන්නේ එකම දවසේ පළවෙනි එක දැන් හිතන්න එක්සැම්පල් එකක් විදියට නම්බර් සිස්ටම් දෙනවා ඊළඟට දෙනවා ලොජික් ගේට් ඊළඟට ඔපරේටින් සිස්ටම් ඊළඟට data and information මේ විදිහට එකින් එකට දිගින් දිගටම papers ටික දෙනවා. ඒ කියන්නේ පැය භාගයෙන් පැය භාගයකට papers ටික දානවා. හරි. ඒකට ලෑස්තිලා ඉන්න. මැසේජ් අනිවාර්යෙන් බලන්න group එකට එන හැම මැසේජ් එකම බලන්න. හරි. ඔය paper එකේ වැරද්දක් තිබ්බ logic gate වල. මම කරපු අය කරන්න ඕනේ නැහැ. කරපු අයට කරන්න බෑනේ කොහොමද? මම එදා සර්ටිෆිකේට් ක්ලාස් එක තිබුණාතරයට දාගන්න ක්ලාස් එකේ logic gate ලියන්න ඕනේ නිසා. right. හැම එක්සෑම් එකක්ම 9 PM ද වැටෙන්නේ. නෑ මට ඉතින් උදේ දාලා දෙන්නත් පුළුවන්. ඒ වුණාට අපි රැට දාගන්නේ හොඳයි කියලා හිතනවා මම. හරි. right. එතකොට හැම ළමයෙක්ම ඒකට ලෑස්ති වෙන්න. right. ඔන්න දැන් ඒ ටික ඉවරයි. ඊළඟ කතාව. දැන් කතා ටිකක් තියෙනවා කියන්නේ ඊළඟ එකත් ආගන්න ඕන. අලුතෙන් ජොයින් වුණු ළමයි ඉන්න නිසා මම මේක කියන්නේ ආපහු. right. දැන් ඔයාලා දන්නවා papers ගත්තාම මේ papers පොතේ වැඩිම ප්‍රශ්නන්නේ මොන පාඩමෙන්ද ළමයි? right. වැඩියෙන්ම ප්‍රශ්න හැදෙන්නේ මොන පාඩමෙන්ද? ඔව් right පළවෙනි පාඩම. දැන් ඔයාලට අනික පළවෙනි පාඩම තමයි. හරි. first lesson එකෙන් තමයි අපිට හැදෙන්නේ. ඒ කියන්නේ programming වලින් තමයි මේ papers එකේ වැඩියෙන්ම ලකුණු ගන්න පුළුවන්. right. ඒ කියන්නේ O level paper එකේ වැඩියෙන්ම ලකුණු ගන්න පුළුවන් පාඩම තමයි programming. හරි. මෙන්න මේ programming වලට අදාළව හරි මේ programming වලට අදාළව මේක අපිට මුල ඉඳන් right දැන් මේ programming සමහර ළමයිට අහු වෙලා නැහැ සමහර ළමයි දන්නවා right සමහර ළමයිට ප්‍රශ්න වල උත්තර ලියන්න බෑ මෙන්න මේ වගේ ඒවට විසඳුමක් විදිහට මම මේ පොත දැන් හදලා තියෙනවා right මම හිතන්නේ මේකේ පොත ගත්ත ළමයිත් ඉන්නවා හරි කලින් අරන් තියෙන ළමයි ඉන්නවා එතකොට ඒ ළමයි ගන්න ඕනේ නැහැ මම ඔයාලට සතියක කාලයක් දෙන්නම් right සතියක් දෙන්න හරිද මේ සතිය ඇතුළත මේ පොත ඔයාලා ගන්න ඕනේ. මෙතන පොත් එකක් නෙවෙයි තියෙන්නේ. right? පොත් දෙකක් තියෙනවා. හරිද? දැන් ඔයාලට මම මේ පොත් දෙකේ තියෙන කන්ටෙන්ට් එක පෙන්නනවා.
හරිද? කන්ටෙන්ට් එකෙන් තීරණය කරන්න මේ පොත ඔයාලට හොඳයිද නැද්ද කියන්නේ. right right මේ තියෙන බේසික්ම ටික මේ උඩම තියෙන්නේ. right මේ ඉංග්‍රීසි මීඩියම් එක දාලා තියෙන සිංගල මීඩියම් එකක් තියෙනවා right ඒ තියෙන්නේ theory වලින් පස්සේ එනවා flow chart වල. right flow chart ඔයාලට තනියම වදින්න තියෙනවා. දැන් මේ paper class එකේ ළමයි මම උගන්වන්නේ නැහැ. හරි. ඔයාලා වැඩ කරන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් ඔයාලා දන්න කතාවක් තියෙනවා ප්‍රශ්නෙත් මම්ම දීලා උත්තරෙත් මම්ම දීලා විභාගෙට ගිහිල්ලා මටම තමයි ලියන්න වෙන්නේ. right ඒක කරන්න බෑ. ඒ නිසා ප්‍රශ්නේ මම දෙනවා ඔයාලට උත්තරේ ලියන්න දෙනවා. මම පළවෙනි එක විතරක් ඩිස්කස් කරනවා. එතනින් එහාට ඔයාලා තමයි වැඩ කරන්නේ. එතකොට මේ වැඩ කරන්න පොත තියෙනවා. හරි. මේ පොත නැතුව ඔයාලට වැඩ කරන්න බෑ. හරි. මේකේ තියෙනවා මේ ප්‍රශ්න ටික. හරි. එතකොට මේ ප්‍රශ්න මම හදලා තියෙනවා අපිට පේපර් එක ගත්තොත් එහෙම අපේ ප්‍රෝග්‍රෑමින් එක හරි ඔයාලා දන්නවා මේ ප්‍රෝග්‍රෑමින් කියන concept එක අපි types තුනකට ඉගෙන ගන්නවා. පළවෙනි එක තමයි sequence. right ඊළඟට selection. right අනිත් එක තමයි repetition. එහෙම නැත්නම් loop. හරි මෙන්න මේ කොටස් තුනට අපි ඉගෙන ගන්නවා. මේ කොටස් තුනට අමතරව අපිට අය කතා කරන්න තියෙනවා arrays ගැන. හරි මෙන්න මේ ඔක්කොම එක මේ paper පොත හදලා තියෙනවා. හරි එතකොට මේවා ඔයාලට flow chart විදිහට කරන්න ඕනේ. ඊළඟට flow chart එකෙන් එහා පැත්තේ දැන් මෙතන මේ කොටුව තියෙන flow chart එකට මේක තියෙන pseudo code එක. right එකෙන්ම දෙකම ඉවරයි. හරි මේ දෙක ඔයාලා දැන් මේ හොඳ ප්‍රශ්න ටිකක් මේකේ හදලා තියෙනවා. මේ ප්‍රශ්න වලට ඔයාලා උත්තර ලියාගෙන ආවන් පස්සේ මොකද වෙන්නේ? paper එක ඔයාලට nothing වෙනවා. හරි දැන් මෙතනින් මේක ඉවරයි. ඊළඟට අපි එනවා output ගන්න. ඔයාලා දන්නවා MCQ එක. right අපේ MCQ paper එක තියෙනවනේ. මෙන්න මේ MCQ එකේ අහන්නේ මෙන්න මේ වගේ pseudo code නේ. right ඔයාලට මේක check කරලා බලන්න පුළුවන් කොහොමද? past papers download කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් term test papers download කරලා ගන්න. හරි. මෙන්න මේ papers ගත්තයින් පස්සේ ඔයාලට idea එකක් එනවා ළමයි. මේකේ එන්නේ MCQ වලට හැදෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න. හරි. MCQ එකේ හැදෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න කියලා. මේ වගේ ප්‍රශ්න එනවා නම් මේවට ඔයාලා ලෑස්ති වෙන්න ඕනේ. right අපි මම හිතන්නේ මේ ටික කරා. නේද? අපි මේ ටික කරලා ඉවරයි නේද? හරි. හොඳ ප්‍රශ්න ටිකක් අපි ලිව්වා දැන් ඔයාලට මතක ඇති ඒ පේපර් අපි එදා මම හිතන්නේ ගිය සතියේ කලින් සතියේ අපි කරේ මේක. ඔයාලා ආන්සර්ස් ටික ලිව්වා. right මම මේ කෝඩ් එක විතරයි දුන්නේ. ඔයාලා ආන්සර්ස් ටික ලස්සනට ලිව්වා. right මම නෙවෙයි ආන්සර්ස් ලිව්වේ ඔයාලා. right ඒක ඔයාලා හදාගත්තා. ඊළඟට දැන් ඔන්න flow chart ඉවරයි pseudo code ඉවරයි. ඊළඟට අපි එනවා Pascal වලට. Pascal අහෝන්නේ නැති කෙනෙක්ට මුලින් ඉඳන් Pascal ටික සම්පූර්ණ කවර් කරගන්න පුළුවන් විදිහට මේක හදලා දෙනවා. හරි මේක කරන්න ළමයි ලොකු කාලයක් යනවා අපිට. ඒ හින්දා අපි time duration එක වැඩි කරලා අපිට මේක කරන්න වෙනවා. right flow chart එක අඳින්න තියෙනවා. flow chart එක ඇඳලා pseudo code එක ලියන්න තියෙනවා. pseudo code එකට එහා පැත්තේ ඔයාලට programming එකේ Pascal එක ලියන්න. ඊළඟට වැදගත් තව දෙයක් තියෙනවා. ඔයාලා දන්නවා මෙන්න මේ කතාව. අපි repetition කියලා කියමු. right මේ repetition එකේ අපි දන්නවා කොටස් තුනකට ලියන්න පුළුවන්. right එකක් තමයි අපි while කියලා ගමු. මේක do while කියලා කියන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් while do කියලා ගන්නත් පුළුවන්. right අනිත් එක repeat until එක. right repeat until එක. අනිත් එක මොකද්ද? for loop එක. right මෙන්න මේ do while එක එහෙමත් නැත්නම් while do එක repeat until එක for එක මේක ළමයි ඔයාලා දන්නවද flow chart එකක් අඳින්න පුළුවන් මේකට pseudo code එකක් ලියන්න පුළුවන් ඊළඟට programming වල Pascal එකක් මේ කොටස් තුනෙන්ම ලියන්න පුළුවන් එතකොට flow chart උත් කොටස් තුනක් අඳින්න පුළුවන් repeat until එකෙමුත් අඳින්න පුළුවන් do while එකෙන් අඳින්නත් පුළුවන් for එකෙන් අඳින්නත් පුළුවන් flow chart
හරි. ඊට අමතරව ඔයාලට පුළුවන් මොනවද? මෙතන තියෙනවා මෙන්න මේ දේවල් ටික. සූඩෝ කෝඩ් එක, පැස්කල් එක, ෆ්ලෝ chart. එතකොට මෙතනම 3 වරක් 3 9. right එකම ප්‍රෝග්‍රෑම් එක ආකාර 9කින් types 9ක් අපිට යූස් කරලා අඳින්න පුළුවන්. හරි. මේක හරියට ඉගෙන ගත්තේ නැති ළමයි පේපර් එක වරද්දනවා. හරි. හොඳට මතක තියාගන්න. පේපර් එක වරද්දන්න ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ වගේ දේවල්. right සමහරවිට අවුට්පුට් එක ගන්න දන්නේ නැහැ. සමහරවිට ෆ්ලෝ chart එක අඳින්න දන්නේ නැහැ. ෆ්ලෝ chart එකේ හිස්තැන් පුරව ගන්න බැරි වෙනවා. right මෙන්න මේ වගේ දේවල් හරියට ඉගෙන ගත්තේ නැත්නම් මේ ටික ඔයාලට ලකුණු ගන්න බැරි වෙනවා. මොකද වැඩිම ප්‍රශ්න අහන්නේ මේකෙන්. හරි. මේ කොටස් තුනෙන් ඔයාලට අඳින්න තමයි මේක දීලා තියෙන්නේ. හරි. මේ තියෙන්නේ. දැන් මෙතන කියලා තියෙනවා write a Pascal program to display numbers in descending order from 0 to 1 using all three iterative. Iterative කියලා කියන්නේ මොකද්ද? repetition කියන එක method for while and repeat until. right කොටස් තුනෙන්ම ලියන්න කියන්නේ. මේක ඔයාලා අනිවාර්යෙන් කරගන්න ඕන දෙයක්. ඊළඟට මෙන්න මේක. right දැන් මේ වගේ පොඩි array එකක් නම් ඔයාලට උත්තරේ ගන්න පුළුවන් ලේසියෙන්. right මේක පොඩි array එකක්. හැබැයි මේක අපිට ඇඩ්වාන්ස් විදිහට එනවා. right දැන් මේ තියෙන්නේ මේ බලන්න මේ programs. ඒ කියන්නේ Pascal program කෝඩ් එක තියෙනවා. මේ කෝඩ් එකට එහා පැත්තේ තියෙන output එක වලින්. හරි. මේකේ ගොඩාක් program දීලා තියෙනවා. right හැම එකක්ම ඔයාලා මොකද කරන්න ඕනේ? කෝඩ් එක කියවලා output එක මේ පැත්තේ ලියන්න ඕනේ. හරි. ඊළඟ මේක එනවා පල්ලෙහාට ආවයින් පස්සේ arrays වලට. right මේ array elements අපි loop වලින් print කරලා දෙනවා. right array element loop වලින් print කරලා තියෙනවා. right ඔයාලට පේනවා. හරිද? මෙන්න මේ වගේ අර ටිකක් අමාරු ප්‍රශ්නයක්. හරි මේ පොතේ ඩිස්කස් කරනවා. ඊළඟට ඔයාලට flow chart දීලා තියෙනවා. flow chart වලින් output ගන්න තියෙනවා. right මෙන්න මේ වගේ කීපයක්. දැන් මේ හිස්තැන් පුරවන්න මෙන්න මේ වගේ flow chart මේ array එකක් දීලා මේ array එකේ හිස්තැන් පුරවන්න වගේ දේවල්. ඊට පස්සේ ඒකට අදාළව කොහොමද flow chart එක අඳින්නේ? හරි. මෙන්න මේ වගේ දේවල්. right දැන් මේ පේපර් එක බැලුවොත් එහෙම මේ පේපර් එකේ දැන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් බලන්න. right මේ ප්‍රශ්නේ කියලා තියෙනවා මොනවද? මේකේ කියලා තියෙනවා හිස්තැන් ටික පුරවන්න. හැබැයි හිස්තැන් පුරවන්න ඔයාලා මේ ලූප් එක මොකක්ද කියන එක දැනගන්න. මම කිව්වා ලූප් වර්ග තුනක් තියෙනවා. ලූප් වර්ග තුනක් කොටස් තුනකින් එනවා. හරි. මේක ඔයාලා දැනගෙන ඉන්න ඕන. හරි. ඊළඟට දැන් මෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් එනවා. මේ ප්‍රෝග්‍රෑම් එකේ අවුට්පුට් එක ලියන්න. මෙන්න මේ වගේ දේවල් ළමයි දැන් මේ අර මම මෙතන සරල පේපර් එකක් නෙවෙයි මෙතනදී කතා කරන්නේ. මේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට තමයි හදලා තියෙන්නේ. හරි මේ ප්‍රෝග්‍රෑමින් concept එක ඇඩ්වාන්ස් විදිහට තමයි හදලා තියෙන්නේ. මේක ඔයාලා කරොත් අනිවාර්යෙන් ඔයාලට MCQ හරි essay හරි එන ඕනෑම ප්‍රශ්නයකට උත්තරයක් ලියා ගන්න මේකෙන් පුළුවන්. හරි මේ තියෙන එක පොතක් විතරයි ළමයි මම මේ ඔයාලට දැම්මේ මේ පෙන්නන්නේ එක පොතක් විතර. ඒතර මේකේ හොඳ ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා. ඒ ප්‍රශ්න වලට ඔයාලට ආන්සර්ස් ලියාගෙන යන්න තියෙනවා. හරි. ඊළඟට මම අනිත් පොතත් ඔයාලට පෙන්නන්නම්. මේක අනිත් එක. right මේ තියෙන්නේ MCQ ටික. right මේ MCQ ටික මම ඔයාලට සිස්ටම් එක හරහා දෙන්නම්. ඒක හොඳයි නේද? එතකොට සිස්ටම් එක හරහාම ඔයාලට ආන්සර්ස් ලියාගෙන යන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට මේ MCQ ටික ඒකෙන්ම කරගන්න පුළුවන්. ඒක ඔයාලට ලේසි මම හිතන විදිහට. හරි. මේ තියෙන්නේ අනිත් පොත. හරි. මේකෙත් MCQ ගොඩක් තියෙනවා. ඔයාලට පේනවනේ. right මේ තියෙන්නේ ප්‍රෝග්‍රෑමින් වලට අදාළ concept එක විතරයි.
හරි. ඔය තියෙන්නේ ප්‍රෝග්‍රෑමින් වලට හදපු පොත විතරයි. messages වගේක් ඇවිල්ලා තියෙනවා. කවුද left වෙන්නේ join වෙන්නේ? දිගින් දිගටම කවුරු හරි left වෙනවා join වෙනවා. සිග්නල් ප්‍රශ්නයක් තියෙන ළමයෙක් ඉන්නවා. සිග්නල් ටික හදාගන්න ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් විතර ඉන්නවා. සිග්නල් නැතුව left වෙලා ආපහු join වෙනවා. දැන් අරකද වෙබ්සයිට් එකට කැලෙන්ඩර් එකක් ඇඩ් කරොත් schedule දාලා එහෙම it is easy to manage date that we have exam. That is good idea, right? හොඳ අදහසක් නේද? අපිට exam එකේම ඒ කියන්නේ මේ exam කියන අපේ සිස්ටම් එකේම schedule එක දාන්න පුළුවන්. හරි. හැබැයි ඉතින් ඔයාලා schedule එක බලන්න හැම වෙලේම එකට log වෙලා ඉන්න ඕනේ. හරි. හොඳයි මම ඒක try කරන්නම්. හරි. හරි. එතකොට පොත් දෙකේ මිල. right. මේ පොත් දෙකේ මිල ඔයාලට ළමයි වැඩි ගාණක් වෙන්නේ නැහැ. right. පොත් දෙක දැන් මෙතන පොත් දෙකම 1000ට ගන්න පුළුවන්. right. මේ පොත් දෙකම 1000කට ගන්න පුළුවන්. එතකොට courier payment එක මම පොඩ්ඩක් බලලා කියන්නම්. මේකේ යන cost එකත් එක්ක ඔයාලට මේකෙන්ම ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනම ගෙවන්න වෙයිද කියන එක මම පොඩ්ඩක් හොයලා බලලා කියන්නම්. සාමාන්‍යයෙන් මට මතක විදිහට පොත් දෙකට ගිය පාර 450ක් විතර වගේ ඇඩ් වෙලා තිබ්බා. right 450ක් 500ක් විතර වගේ ගාණක් ඇඩ්ලා තිබ්බා. courier charge එක. එතකොට මම try කරන්නම් මේක මම හිතන්නේ නැහැ. හැබැයි මෙතන අරකෙත් පිටු තිබ්බා. ඒ විදිහට 90 150 150 කිව්වොත් එහෙම 100යි 4යි 8යි 800ක් විතර වගේ වටන පොතක price එක. right එහෙම වුණොත් සමහර විට ඔයාලට courier payment එක ඔයාලට හෙන් ගෙවලා ගන්නත් පුළුවන්. හරි. මම මේ පොත් දෙකට දෙන කාලය ඔයාලට payment කරන්න දෙන කාලය ළමයි මේ සතිය විතරයි. හරි. අය අපිට හුරතල් කරන්න කාලයක් නැහැ නේද? මේ පොත් දෙක ගන්න. හරිද? මේ පොත් දෙක අරගෙන මම ටාගට් කරලා තියෙන්නේ මේ වගේ වැඩ පිළිවෙලක්. right අපේ ක්ලාස් එක ඉරිදා තියෙනවා ළමයි. මේ ඉරිදා එකේ ප්‍රෝග්‍රෑමින් ඩිස්කස් කරනවා. right ඊළඟට අපේ තර්ස්ඩේ තව ක්ලාස් එකක් තියෙනවනේ. right තර්ස්ඩේ තියෙනවා 7 to 10. මම මේක ඔයාලට කලින් ඉඳන්ම කියලා තිබ්බේ මේ ටයිම් වලට තියෙනවා කියලා. right 7 ඉඳන් 10 වෙනකන් තියෙනවා. මෙන්න මේ ටයිම් එකේදී මම අනිත් lessons ටික cover කරනවා. right programming නෙමෙයි අනිත් lessons ටික ආපහු මුලින් ඉඳන් papers එක්ක. right papers තමයි discuss කරන්නේ. හරි. එතකොට papers ටිකක් හොයාගෙන මේ papers ටික දැන් මෙහෙම වෙන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් English medium papers අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන්. සිංහල medium paper එක ඒක දෙකටම related වෙන එකක් හොයාගන්න බැරි වෙයි. හැබැයි අපිට පුළුවන් මේ ඕක ඉංග්‍රීසි මීඩියම් පේපර් එකක් වුණා සිංහලට මම ඒක ප්‍රශ්න කියනවනේ කොහොමද රයිට් ඒක එක්ස්ප්ලেইন කරන්නේ සිංහලෙන්නේ ඒ නිසා ඉංග්‍රීසි මීඩියම් පේපර් එකක් හරි දාලා ඉවරලා මම ඒක සිංහලෙන් එක්ස්ප්ලেইন කරනවා මුලින් ඉඳන් ලෙසන්ස් ටික කවර් කරගන්න හරිද එතකොට තියරි මොන තියරිද තියරි ඉවරයි හරි තියරි ඉවරයි තියරි එක ලෙසන් යන්න තිබ්බේ නේද රයිට් තියරි ටික ඉවරයි අය තියරි කතා කරන්නේ පේපර්ස් වලින් විතරයි මේ කතා කරන ඔක්කොම ටික මුලින් ඉඳන් ආපහු කතා කරන්න ඕන. හැම ලෙසන් එකම මුලින් ඉඳන් කවර් වෙනවා. right? ෆයිනල් ඩේට් එකක් අපිට දාගන්න වෙනවා පේපර් එකක් එනවා. right? ෆුල් පේපර් එකක් එනවා. right? ඒක පෙබරවාරි හෝ ජනවාරි අන්තිම මාසේ. right? ජනවාරි අන්තිම මාසේ කියන්නේ ජනවාරි අන්තිම සතියේ ෆුල් පේපර් එක පැය 3යි ඒක ඔයාලා පැය 3ම ලියනවා පේපර් එක. පේපර් එක ලියලා ඉවරලා ඊළඟට මම මේ පේපර් එක සම්පූර්ණ මුලින් ඉඳන් ආපහු ඩිස්කස් කරනවා. right? එතකොට සමහර විට ඒක නයිට් ක්ලාස් එකක් වෙන්න පුළුවන්. නයිට් කියන්නේ එළි වෙනකම්ම ඒ ක්ලාස් එක යනවා. හරි. ඔතනින් අපේ වැඩ පිළිවෙල සම්පූර්ණ ඉවරයි. හරිද? අපේ සම්පූර්ණ වැඩ පිළිවෙල ඉවරයි. දැන් ඔයාලට අර මම පොතක් දෙනවා කියලා කිව්ව නේද? දැන් මේ පොතේ තියෙන ඒවා ටික මම MCQ වලට දාලා තියෙනවා. right? අපිට දැන් මේ සිස්ටම් එක කලින් නැතුවනේ තිබ්බේ. දැන් ඒතකොට මම සිස්ටම් එක හදාගන්න කාලය ගත්තා. දැන් මේ සිස්ටම් එකට මම පේපර්ස් දිගින් දිගටම දානවා. එතකොට ඔයාලට පුළුවන් MCQ ටික එකෙන්ම කරගන්න.
MCQ ටික ඔයාලට ආන්සර් ෂීට් එකත් එක්කම ගන්නත් පුළුවන්. පස්සේ අන්තිමේටම ඔයාලට ඒක රිසල්ට් එක ඇනලයිස් කරලා බලන්න පුළුවන්. රයිට් මම දුන්න ආන්සර් එක මොකද්ද? හරි ආන්සර් එක මොකද්ද? එතකොටයි මගේ එක වැරදුනේ. රයිට් එන්න මේ විදිහට ඔයාලට ඒක බලන්න පුළුවන් මොකද්ද ඉෂුව එක කියලා ඔයාලට ඒක චෙක් කරගන්න පුළුවන්. හරි. ඊළඟ දේ තමයි අ, මේ මම ඔයාලට මෙතන වැඩිපුරම ફોකස් එකක් දෙන්නේ මෙන්න මේ ප්‍රෝග්‍රෑමින් වලට. මොකද ප්‍රෝග්‍රෑමින් තමයි ගොඩක් ළමයි අමාරුයි කියලා කියන්නේ. ඒ නිසා මම ප්‍රෝග්‍රෑමින් සම්පූර්ණයෙන්ම මුලින්ම ආපහු කවර් කරලා දෙනවා. හරි. එතකොට පොත් දෙකටම කවුද ශාරණියද දැන් ජොයින් වුනේ අහලා තිබ්බේ. පොත් දෙකටම 1000යි සමහරට 450ක් ඇඩ් වෙන්න පුළුවන්. ඒක ඔයාලට කියලා ගන්න පුළුවන්. රයිට්. පේමන්ට් එක මට හරියට කන්ෆර්ම් කරන්න බෑ. මම පොඩ්ඩක් අහලා කියන්නම්. මම ජස්ට් එකේ මොකුත් කොරිය කරේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් මම ඒක බලලා කියන්න හරියටම කොහොමද පේමන්ට් එක යන්නේ කියලා. මේ සතිය විතරයි තියෙන්නේ. මේ සතිය තුළද මේ පොත් දෙක දැන් මම හෙට print එකට දානවා පොත් ටික. ඊට පස්සේ ඒ පොත් print වුණායින් පස්සේ ගොඩක් දුරට අඟහරුවාද ඉදි ගන්න පුළුවන් වෙයි. අඟහරුවාද ගත්ත කියන්නේ බදාදා බ්‍රහස්පතින්දා විද්‍ය වලට මට දෙන්න පුළුවන්. සිකුරාදා විද්‍ය වලට හම්බෙයි පොත් දෙක. ඉරිදා වෙද්දි ඔයාලා ගාව පොත් තියෙන්න ඕනේ. පේපර් එක කරගෙන යද්දි ඔයාලට ආන්සර්ස් ලියන්න. හරි. හැම ළමයෙක්ම මතක තියාගන්න අනිවාර්යෙන් ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ. වැදගත්ම දේ තමයි දැන් අපිට මේ සතියේ බ්‍රහස්පතින්දා අපි බලමු කරන්න පුළුවන් වේද කියලා. මොකද බ්‍රහස්පතින්දා නම් මට හරියටම කන්ෆර්ම් කරන්න බැරි මේ සතියෙන් පටන් ගන්න පුළුවන් කියලා. පළවෙනි දවසේ මොකද පොඩි වැඩපිළිවෙලක් එක්ක අපි යන්නේ. ඒ නිසා මේ බ්‍රහස්පතින්දාට බැරි වෙයි කියලා හිතනවා. හැබැයි මම දැන් ඔයාලට පෙන්නලා තියෙනවා grade 10 එකට දාලා එසේ type එකේ තියෙන ප්‍රශ්න ටික මම ඔයාලට පෙන්නලා දෙනවා. කලින්ම අන්නේ ප්‍රශ්න මුලින් ඉඳන් ඩිස්කස් කරනවා සම්පූර්ණ හැම පාඩමක්ම කවර් වෙන්න. එතකොට MCQ ටික ඔයාලා වෙබ් එකෙන් කරගත්තා. එසේ type ටික මම උගන්වනවා. right complete නේ වැඩේ නේද? සම්පූර්ණම මේක ඉවරයි. හරි. එතකොට paper එක දැන් ඔයාලා MCQ ටික කොහොමද ලියනවනේ? right එසේ එක ලියන්න ක්‍රමයක් තියෙනවා. right ඒක මම ඔයාලා දැම්ම කියන්නේ. ඒක මම ඔයාලට පස්සේ කියන්නම්. හරි. right දැන් ඔන්න මම පැයක් විතර වගේ ගියා මට මේ ටික කියන්න. මීට අමතරව මොනවා හරි ප්‍රශ්න තියෙනවද අහන්න. අහන්න තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන් දැන්. පේපර් ක්ලාස් එකට පේමන්ට් එක. මෙහෙමයි ළමයා වෙනම පේමන්ට් ගන්නෙ නෑ මම. right ඔයාලගේ ආවේ පේපර් ක්ලාස් කියලා මම එහෙම වෙනම ගන්නෙ නෑ. මේ පේමන්ට් එකම තමයි. right ආයෙ වෙනම කරා කියලා ඉවරලා පේමන්ට්ස් වැඩි කරන්නේ නැහැ. 1000ම තමයි. හරි. සාධාරණ මිනිස්සු සාධාරණ මිනිස්සු තමයි. ඒත් අසාධාරණ කෙනෙකුට ළමයි හම්බ කරන්නේ නේද? right එහෙනම් හරිනේ. ඔයාලගේ මේ දවස් දෙකක් කරලත් හරි පේපර් ක්ලාස් එකත් එක්ක දවස් දෙකක් කියන්නේ පේපර් ක්ලාස්ම දවස් දෙකක් කරලත් ඒ පේමන්ට් එක විතරයි ගන්නෙ. වෙනම එක්ස්ට්‍රා පේමන්ට් මොකුත් නැහැ. මන්ත්ලි වලගේ පේමන්ට් එක කරා නම් ඇති. හරිද? අනිවාර්යෙන් ඒකකට පාලවල ඈස්ති කරලා දෙනවා. ඒක මට ෂුවර්. මොකද පේපර්ස් ටික කරලා ඉවරනහම කොහොමත් ඔයාලගේ හැදෙනවා මේ නොලෙජ් එක ඔයාලා දන්නෙත් නැතුව. right වෙන මොකද ප්‍රශ්න නැහැ නේද එහෙනම්? එහෙනම් අපි ලෙසන් එක ඩිස්කස් කරමු ළමයි. අපි මේකේ තියෙන දේවල් ටිකක් අපි ඩිස්කස් කරමු. මට ඕනේ පොඩ්ඩක් මේ ෆ්ලෝ chart එක ගැන කතා කරන්න ඕනේ. පොත් දෙකම ගන්න පේමන්ට් කරන්නේ ක්ලාස් ෆීස් දාන account number එකට. ඔව් ඒකටම දාන්න. right මගේ account number එකටම දාන්න. මේ දාලි වෙලා receipt එක දාන්න. receipt එක දාද්දි address එක දාන්න. පොත් දෙකට කියලා කියන්න වෙනවා. නැත්නම් ක්ලාස් පේමන්ට් එකක් කියලා හිතලා ක්ලාස් පේමන්ට් එකේ මාක් වෙයි. right පොත් දෙකට කියලා දාලා ඊට පස්සේ වැදගත් දේ ළමයි මීඩියම් එක හරියට දාන්න. ගිය පාර පුදුම පිස්සුවක් නැටුවේ.
right කොච්චර කියලා මම හිතන්නේ ගානුවල මතකත් ඇති ගානු කාව නේද කීපාර right මේ කිව්වා මීඩියම් එක හරියට දාලා එවන්න කියලා right අන්තිමේටම පොත් බලපුවාම ගිහිල්ලා තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් ඉල්ලපු ළමයිට සිංහල මීඩියම් පොත ගිහිල්ලා සිංහල මීඩියම් ඉල්ලපු ළමයිට ඉංග්‍රීසි මීඩියම් පොත ගිහිල්ලා බලපුවාම ඉල්ලලා නැහැ පොත right අපේ ක්ලාස් එකේ වැඩ කරන දරුවා එයා මට විදියට නිකන් දාලා ඉන්නේ එයා දන්නේ නැහැ නැත්තරම ඉතින් එයාගේ වැරද්දක් නැහැ මෙච්චර කිව්වම පේමන්ට් දාද්දි රිසිප්ට් එක දාද්දි ඇඩ්‍රස් එක හරියට මෙන්ෂන් කරන්න දැන් සමහර අය මෙහෙම කරනවා හරිද ඇඩ්‍රස් එක දානවා හරි අපේ මේ ළමයිගේ තියෙන කොච්චර වීක්නස්ද කියලා දන්නවනම් දැන් මේ ඇඩ්‍රස් එක දානවා ළමයි හැබැයි නම කෝල් කරලා අහන්න ඕනේ right දැන් අපි දන්නවද ළමයි ඔයාලගේ ගෙදර අම්මා තාත්තාගේ නම අපි දන්නේ නැහැ නේද ඊළඟට ඒ එන පෝස්ට් මාස්ටර් එහෙම නැත්නම් පියුම් දන්නවද ඒ ඇඩ්‍රස් එක තිබ්බට ඒ ඇඩ්‍රස් එකේ කාටද මේ පොත ගිහිල්ලා බාර දෙන්න ඕනේ කියලා එහෙම දන්නේ නැහැ right එක එක දේවල් තියෙනවා ඒ හින්දා හරියටම මැසේජ් එක දාද්දි පේමන්ට් කරලා දැන් ඒකෙත් 1000යිනේ පේමන්ට් එක ක්ලාස් පේමන්ට් එකක් 1000යිනේ ඒ නිසා ක්ලාස් පේමන්ට් එක කියලා විතරක් හිතලා දැන් සමහර අය ඉන්නවා 1000 දාලා ඉවරලා පොත ආවේ නෑනේ කියලා කියනවා right ඉතින් පොත ආව නෑ ඒක මාක් කරලා දෙන්නේ ක්ලාස් පේමන්ට් එක එතකොට කරන්න දෙයක් නෑ අනිවාර්යයෙන්ම පේමන්ට් එක කළා ඒ රිසිට් එකේ ලියන්න මේක පොතට කියලා right පේපර් බුක් එකට කියලා ලියලා ඊට පස්සේ මැසේජ් එකක් විදිහට දාන්න මේක පේපර් බුක් එකට එවන්නේ මීඩියම් එක මොකද්ද සිංහල නම් සිංහල ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි මීඩියම් එක හරියට ලියන්න ඊළඟට ඇඩ්‍රස් එක හරියට ලියන්න ඇඩ්‍රස් එක ලියද්දි පොත හම්බෙන්න ඕනේ කෙනාගේ නම ලියන්න උඩින් හරි සමහර ළමයිට පොත හම්බෙන්න ඕනේ කාටද කියලා ආයෙ කෝල් කරලා අහන්න ඕනේ සමහරවිට කෝල් කරනවා ෆෝන් ආන්සර් කරන්නේත් නැහැ right එතකොට ඉතින් අපි හිතන එකට දාලා එවනවා right එතකොට ආපහු ඉතින් රිටර්න් උත් වෙනවා මතක තියාගන්න අපි ගොඩක් කලාවට කුරියර් එකට වඩා අපි බලන්නේ පෝස්ට් එක හරහා එවන්න මොකද ඒක ඉක්මනට හම්බෙනවා ඒ හින්දා ඔයාලා උඩරිම try කරන්න ළමයි මේ පොත කලින්ම බුක් කරලා ගන්න. right මම පොත් ගන්න ඉතාමත් සීමිත ප්‍රමාණයක් ඒ නිසා පොත් ටික කලින්ම ගන්න. right ෆිසිකල් ගන්න පුළුවන් ළමයි ඉන්නවා නම් ෆිසිකල් ගන්න පුළුවන් යාළුවට. හරි යාළුවගේ තියෙන ප්‍රශ්නයක් නැහැ. මට හරියටම අපි වගේ කලින් අරගෙන තියාගන්න ඕනේ තියව. ගානුක ගිය අවුරුද්දනේ ගත්තේ නේද? දැන් ඔන්න අවුරුද්දක් වෙනවා මේ පොත අරගෙන. හරි. ඉතින් යා ඔක්කොම පොත් ටික කලින්ම ගත්තා. මොකද මම ඒ දවස්වල කිව්වෙත් නෑ ගන්න කියලා. හැබැයි ඉල්ලලා ගත්තා නේද? ඉතින් මේ කොහොමත් දැන් ඒ පොත සම්පූර්ණයෙන්ම ආපහු මුලින් ඉඳන් කවර් කරන නිසා ඔයාලට මේක දෙපාරක් ලියුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. හොඳට ඉගෙන ගන්න පුළුවන්. right ඒ කියන්නේ එකම දේ නැවත නැවත අපි කියන රිපීට් කරනවා කියන්නේ. රිපීට් කරනවා කියන්නේ ඔයාලට මේක හොඳට ඔලුවට වැටෙනවා කියන්නේ. හරි. right. මම හිතන්නේ මොකුත් ප්‍රශ්න නැහැ නේ. අයහන් ප්‍රශ්න නැහැ නේ. ප්‍රශ්න දිනනවා නම් අහන්න. රෙහානා සිග්නල් හදාගන්න. රෙහානාට සිග්නල් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. right අපි අවසානට දා ඉවර කරපු තැන ඉඳන් මම පටන් ගන්නම්. අපි ඉවර කරේ මට මතක විදියට මෙතන ඉන්නේ අපි ඉවර කරේ. අපි if else එකෙන් ඉවර කරා මට මතක විදියට. හරි. right. එහෙනම් අද අපි එමු ප්‍රෝග්‍රෑමින් වලට. right. Pascal වල ප්‍රෝග්‍රෑම් අපි බලමු. හරි. මම මුලින් ඉඳන් කියලා දෙන්නම් මෙහෙමයි. දැන් මගේ පරණ ළමයි ටික නම් දන්නවනේ කොහොමද වැඩේ වෙන්නේ කියන එක. අලුතෙන් ජොයින් වුණ ළමයි ඉන්නවනේ. අලුතෙන් ජොයින් වුණ ළමයිට මම කියන්නම් right මේ ක්ලාස් එකේදී මම උගන්වනවා අඩුයි. right ඔයාලා තමයි ඉගෙන ගන්න. මොකද මම උගන්වන්නේ පොඩි කොටසක් විතරයි. ඊටු ටික ඔයාලා වැඩේ කරගෙන යන්න තියෙනවා. right මම පළවෙනි එක කියලා දෙනවා. ඊටු ටික ඔයාලා තමයි කරගෙන යන්න තියෙන්නේ. හරි. right
අපි මම මුල ටික ගන්න නැතුව මෙන්න මෙතන ගමු. මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉඳන් ගමු. right. Now look at this program. What is the program? It is a sequence program, right? With variable. Right. හරි. දැන් අපිට මේකේ අඳුර ගන්න තියෙන්නේ. right. This is only identify the output. right. මේක අඳුර ගන්න තියෙන්නේ මොකද්ද? output එක විතරයි. වෙන මොකුත් ඔයාලා කරන්න දෙයක් නැහැ. හරි. ඔයාලට මේකේ පතරංග ජාතක ලියන්න නැහැ. නේද? output එක විතරයි ලියන්න තියෙන්නේ. ඒකත් සරලව ඔයාලට ලියන්න පුළුවන්. හරි. මම explain කරන්නම් මොකද්ද මේකෙන් වෙන්නේ කියන්නේ. right. පළවෙනි program එක ගන්න. program example input output. right. මේවට අපි කියනවා ළමයි reserved word. right. සිංහලෙන් කියනවා ඇවරුණ පද. right. reserved word. මේ reserved word අපිට කිසිම වෙලාවක edit කරන්න බෑ. හරි. කිසිම වෙලාවක මේක edit කරන්න බෑ. මේ තියෙන වචන මේ විදිහටම ලියන්නත් ඕනේ. ඒවා edit කරන්න යන්න බෑ. හරි. ඊළඟට මේ තියෙන්නේ reserved word එක. මේ තියෙන්නේ reserved word. මේකත් reserved word. මේකත් reserved word. මේවා අපිට වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් ඒවා ටික මම කියන්නම්. මම වෙන කලයකින් ලියන්න. A කියන එක වෙනස් කරන්න පුළුවන්. B කියන එක වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ ටික වෙනස් කරන්න පුළුවන්. හරි. මේ ටික වෙනස් කරන්න පුළුවන්. හරිද? අනිත් ඒවා වෙනස් කරන්න බෑ. එහෙනම් අපි බලමු මේ ප්‍රෝග්‍රෑම් එකෙන් මොකද්ද කියලා තියෙන්නේ. reserved word අපි අයින් කරමුකෝ. reserved word එකෙන් output එකක් එනවා. ඒ output එක එන තැනක් තියෙනවා. ඒක මම කියලා දෙන්නම්. right. Now identify what are the variables. right. මොනවද මේකේ තියෙන variable? මම මේ variables ටික මේ විදිහට highlight කරලා දානවා. මේ තියෙන එක variable එකක්. මේ තියෙන තව variable එකක්. හරි. A and B. මේක variable එකක් කියලා අඳුරගත්තේ කොහොමද? How to identify the variable? right. It is defined var. නේද? මේක define කරලා තියෙනවා var කියලා. var කියන එකේ නම තමයි variable කියන එක. right. var කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ කොටසනේ ඇවිල්ලා තියෙන්නේ. var කියලා කියන්නේ variable. right. එහෙනම් variable දෙකක් දීලා තියෙනවා. මේ variable දෙකේ පළවෙනි එක දීලා තියෙනවා integer අනිත් එක string. මොකද්ද මේ දෙකේ වෙනස? integer කියන්නේ මොකද්ද? What is integer? integer කියලා කියන්නේ ළමයි පූර්ණ සංඛ්‍යා. right. ඒ කියන්නේ numeric values. මේ values 0 to 9 එනවා. right. integer. එතකොට අපි භාග සංඛ්‍යා. ඒවට අපි කියනවා මොනවද? real කියලා. ඒව ඇවිල්ලා 0.5 3.7. right. මෙන්න මේ විදිහට ගියොත් මේවට අපි කියනවා real කියලා. මෙතන දීලා තියෙන්නේ integer. integer කියලා කියන්නේ මොකද්ද? පූර්ණ සංඛ්‍යා 0 to 9. ඒ කියන්නේ බිංදුවේ ඉඳන් 9 වෙනකම් තියෙන. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම 40 නේද? ඊළඟට 58 මෙන්න මේ වගේ නම්බර් අපි කියනවා මොනවද? integer කියලා. ඊළඟට string. right. What is string? A string is text. It is include numbers දාන්න පුළුවන් මේකට. symbols සංකේත දාන්න පුළුවන්. right. ඊළඟට අපිට alphabet එක ගන්න පුළුවන්. right. alphabet එක ගන්න පුළුවන්. ඒ කියන්නේ A to Z. මෙන්න මේ වගේ numbers, symbols, alphabet මේ ඔක්කොම එකතුවක් තමයි මේ string කියලා කියන්නේ. ඕනම එකක් මේක ඇතුළට දාන්න පුළුවන්. right. එහෙනම් A කියන්නේ පූර්ණ සංඛ්‍යා විතරයි දාන්න පුළුවන්. B කියන්නේ string. right. ඒ කියන්නේ ඕනම එකක් දාන්න පුළුවන්. හරි. right. එහෙනම් අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේ දේවල් ටික මේ assign කරලා තියෙන්නේ කොහොමද කියලා බලමු. right. මම මේක දැන් ආපහු අයින් කරලා
දැන් බලන්න A කියන කෙනාගේ වැලියු එක දීලා තියෙනවා. right ළමයි මේ ප්‍රෝග්‍රෑම්ස් බලද්දී අකුරෙන් අකුර බලන්න. right සමහර විට මෙතන මිස්ටේක් එකක් දීලි වෙලා යට තියෙන්න පුළුවන් ආන්සර් එකට එරර් කියලා. right ආන්සර් එකට එරර් කියලා තියෙන්න පුළුවන්. දැන් අපි A සමානයි 5 කියලා ලිව්වොත් එහෙම මේක වැරදි. right අපි Pascal වලදී assign කරන්නේ මෙන්න මේ විදිහට. right අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොකද්ද? colon mark තියෙන්න ඕනේ, equal තියෙන්න ඕනේ, value එක තියෙන්න ඕනේ, ඊළඟට semicolon එක තියෙන්න ඕනේ. මේ දේවල් ටික තිබ්බොත් විතරයි හරියටම variable එකක් මෙතන assign වෙලා තියෙන්නේ. මේ variable එක මෙතන assign වෙලා වැරදි නම්, ඒ කියන්නේ assignment එක වැරදි නම්, assign කරලා තියෙනවා වැරදි නම් output එක error. හරි. ඒ හින්දා ස්පේස් එකේ ඉන හරියට බලන්න හරියටම මේකේ තියෙනවා. දැන් ඔන්න මම මේ ටික කියලා දුන්නේ. පළවෙනි ටික විතරයි මම කියලා දෙන්නේ. ඊටු ටික ඔයාලට තමයි බාර. right. ඔය ඔක්කොම කියලා දීලි වෙලා මම ඊළඟට දෙනවා ඔයාලට මොකද්ද? answers ගන්න කියලා. right. හරි. ඊළඟට දැන් මේකේ කියනවා A කියන එක්කෙනාගේ value එක 5යි. එහෙනම් A කියන්නේ 5යි. B කියන එක්කෙනා දිනේෂ් කියලා කියනවා. right. B කියන්නේ මොකද්ද? දිනේෂ්. ඊළඟට දැන් ළමයි මේක output එක එන්නේ කොහොමද? output එක එන්නේ right ln. බලන්න මෙතන තියෙන්නේ right ln. ln කියලා කියන්නේ මොකද්ද? line එක. right line break එකක් එන්න ඕනේ. පළවෙනි line එකේ වැටෙන්න ඕනේ right ln a. a කියන්නේ මොකක්ද එහෙනම්? දැන් ඔන්න මම output එක ලියන්න යන්නේ. දැන් මේ ලියපේව ඔක්කොම අයින් කරලා දැන් තමයි මම output එක ලියන විදිහ කියලා දෙන්න යන්නේ. right ඔයාලට මේ answers දාද්දි මේ chat එකේ මේ පල්ලෙහාට ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ line break එකක් කඩන්න පුළුවන් නේද? මම දන්නේ නැහැ මොකද මම වැඩි message දාලා නැති නිසා. හරි. ඔන්න දැන් output එක. right ln. ln කියලා කියන්නේ පළවෙනි line එක ලියලා ඊළඟ එක පල්ලෙහාට එන්න ඕනේ. එහෙනම් A කියලා කියන්නේ කීයද? 5යි. එහෙනම් 5. ඊළඟ එක right ln b. b කියලා කියන්නේ මොකද්ද? දිනේෂ්. බලන්න ඒක ඉන්වර්ටඩ් කම ඇතුලේ තියෙන්නේ. හරි ප්‍රශ්නයක් නෑ. එහෙනම් අපිට දිනේෂ් කියලා ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට උත්තරේ තියෙනවා. ඔයාලා මේ උත්තරේ මේ විදිහට ලියුවොත් කොහොමද? 5 දිනේෂ්. මේ උත්තරේ මේ විදිහට ලියුවොත් ළමයි මේක වැරදි. හරි. මේක වැරදි. මේක හරියටම ලියන්නේ මෙන්න මේ විදිහට. තේරුණාද? මේක හරියටම ලියන්නේ මේ විදිහට. හරි. right. මේක පැහැදිලිනේ? තේරුම් නැත්නම් කියන්න තව එකක් එක්ස්ප්ලেইন කරන්න. ඔන්න එහෙනම් මම පළවෙනි එකේ ආන්සර් එක මම දුන්නා. right. මට පොඩ්ඩක් දාන්න බලන්න ඔයාලට මේ විදිහට ලයින් බ්‍රේක් එකක් දාන්න පුළුවන්ද කියලා මැසේජ් එකක් විදියට. මේක පළවෙනි ලයින් එකේ තියෙනවනේ මේක දෙවෙනි ලයින් එකේ තියෙනවා. බලන්න පොඩ්ඩක් චෙක් කරලා. එහෙම දාන්න පුළුවන්ද කියලා. ඔව් shift enter ගහන්න පුළුවන්. shift enter ගහුවොත් නම් කම්පියුටර් එකේ පුළුවන්. මම අහන්නේ ෆෝන් එකේ පුළුවන්ද? මොකද මම ෆෝන් එකකින් ජොයින් වෙලා නැති නිසා මට ඒක ගාණක් නැහැ. දැන් මේ ගොඩක් අය කම්පියුටර් එකෙන් දාන්න නිසා නම් පුළුවන්. බලන්න පොඩ්ඩක් දාන්න පුළුවන්ද කියලා එහෙම. දිසස් දැම්මේ මොකෙන්ද? right. ඉෂාර දැම්මේ කොහමද? ෆෝන් එකෙන් දැම්මේ. විදුෂ ෆෝන් එකෙන් දැම්මේ. ලැප් එකෙන් නෙමෙයි. ෆෝන් එකෙන් කවුරු හරි දාන්න බලන්න. විදුෂ දාලා දෙන්න. right. හරි. ගැටලුවක් නෑ. දාන්න පුළුවන් ඒ කියන්නේ. right. එතකොට ලයින් එකේ ලයින් බ්‍රේක් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ලයින් බ්‍රේක් එකත් එක්කම මට ආන්සර් එක ඕනේ. හරි. right. අපි එහෙනම් ඔන්න පළවෙනි එක මම කරා. right. එහෙනම් දෙවෙනි එකේ right. මෙන්න මේකේ අවුට්පුට් එක ගන්න බලන්න. මම මේක එක්ස්ප්ලেইন කරන්න. ඊට කලින් මට හැමෝගෙම ආන්සර් එක ඕනේ මම කියලා දෙන්න කලින්. හරි. right. try එකක් දෙන්න බලන්න. හරියට මුලින් ඉඳන් කියවන්න.
දැන් මේක මම එක්ස්ප්ලেইন කරනවා. මේකේ තව මම කියලා දුන්න දේකුත් තියෙනවා. ඒකත් එක්ක එක්ස්ප්ලেইন කරනවා. හරි. පළවෙනියට ආපු එකේ ආන්සර් එක හරි. හොඳයි. මේ a b කියලා තියෙන්නේ එකම ලයින් එකේ තියෙන එක. මේක ඉඩ නැතුව තමයි පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. දිසාස් හරියට කියවන්න. හරියට බලන්න. right? ස්පේස් එකක් නෑ අර බලන්න. හොඳයි. තේරුණේ නැහැ කියලා හරියන්නේ නැහැ. right. පවිත් වැරදි ආන්සර් එක. හරි. දැන් අපි බලමුද කොහොමද මේකේ ආන්සර් එක ගන්න කියලා. right. තව ආන්සර් දාපු නැති අය ඉන්නවා. මම මේකත් එක්ස්ප්ලেইন කරලා ඉන්නම්. ඊළඟට හැමෝගෙම ආන්සර්ස් ටික මම බලනවා. දැන් බලන්න මේකේ දැන් program example input output ඒ ටික okay. ඊළඟට වා කියලා දීලා තියෙනවා variable එක හරි variable දෙකක් දීලා තියෙනවා. variable දෙකම දීලා තියෙන්නේ integer. ඒ කියන්නේ සංඛ්‍යා. ඒ කියන්නේ numbers තමයි මෙතන දීලා තියෙන්නේ. A කියන එක්කෙනාගේ value එක 5යි B කියන එක්කෙනාගේ value එක 5යි. right ln ලියන්න කියනවා. right ඒ කියන්නේ right ln කියලා කියන්නේ output එක. මේ right ln එකේ තියෙන ඕනම දෙයක් print වෙන්න ඕනේ. බලන්න inverted comma ඇතුලේ මෙන්න මෙතන ලියලා තියෙනවා subtraction result is. එහෙනම් මෙන්න මේක මේ විදිහටම ලියවෙන්න ඕනේ මෙතන. right output එකේ. subtraction capital වලින් දීලා තියෙන්නේ right. මේ විදිහටම මේක සම්පූර්ණ ලියවෙන්න ඕනේ. මම ලියන්නේ නැහැ ඔක්කොම ටික. හරි. subtraction result is. ඇයි ළමයි සමහර අයට මෙන්න මේ කොටස මග ඇරිලා තියෙනවා. මේකත් ලියවෙන්න ඕනේ. මෙතන තියෙන මොකද්ද? right dash එකයි colon mark එකයි මේකත් තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ කමා එකක් දීලා ඊළඟට variable දෙක අඩු කරලා දෙනවා. A එකෙන් අඩු කරන්නලු B. දැන් ඒකේ value එක කීයද? 5යි. 5න් අඩු කරන්නලු 3ක්. එහෙනම් ආන්සර් එක කීයද? 2යි. එහෙනම් 2යි කියලා වැටෙනවා. එහෙනම් මෙන්න මේක තමයි output එක. subtraction result is කියලා capital වලින් ඇවිල්ලා dash එක තියෙන්න ඕනේ. colon mark එක තියෙන්න ඕනේ. ඊළඟට ආන්සර් එක තියෙන්න ඕනේ. right මේ විදිහට තමයි මේක එන්නේ. හරිද? පැහැදිලිද output එක ගත්ත විදිහ. දැන් ආන්සර්ස් වැරදුනා කියලා කිව්වනේ මම. ඒ ආන්සර්ස් වැරදින්න හේතුව දැන් තේරුණාද? හරි. right. දැන් මේක තේරුණා නම් තේරුම් ගත්තා නම් මට මෙන්න මේකේ output එක කියන්න බලන්න. මේකේ end එකත් මෙතනම දීලා තියෙනවා. තේරුම් ගත්තා නම් මේක ලේසියි කරන්න. ගන්න බලන්න ආන්සර් එක ඔයාලම. දැන් හැමෝගෙම ආන්සර් එක ඕනේ මේකට.
right මට ආන්සර්ස් ආවේ නැහැ තාම මලීෂ ඊළඟට සවිෂ්කා ගගන වෙනුදිනී කී ආන්සර්ස් ආවේ නැහැ right මම හිතන්නේ එයාට ආන්සර් එක ලියා ටයිප් කරගන්න පුළුවන් නේ හරි දැන් ඒ වගේ ඒවා තමයි ඊළඟට ඇවිල්ලා තියෙන්නේ හරිද right මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න දැන් මම ප්‍රෝග්‍රෑම්ස් කීපයක් එක්සිට් ස්කිප් කරලා ගියේ හරි ප්‍රෝග්‍රෑම්ස් කීපයක් ස්කිප් කරා දැන් මට මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක හරි මෙන්න මේකේ අවුට්පුට් එක කියන්න බලන්න දැන් මේ පොත ඔයාලට හම්බුනහම මේ ටික කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ හොඳයි දැන් මේක තේරුම් ගන්න පුළුවන් නේද මොකක්ද උනේ කියලා right මෙතන කියන්නේ වේරියබල් එක a කියලා අරන් තියෙනවා එතකොට ඉන්ටිජර් data type එකෙන් අරන් තියෙන්නේ a කියන එක්කෙනාගේ value එක 5යි right එහෙනම් a කියන්නේ 5යි ඊළඟට output වෙන්න ඕනේ මෙන්න මේ ටික right ln එකේ තියෙන ටිකනේ square is එහෙනම් මේ ටික මේ විදිහටම ලියවෙන්න ඕනේ square is කියලා capital වලින් ලියලා dash එකයි colon mark එකයි වැටෙනවා ඊළඟ answer විදිහට a multiply a a ගේ value එක කීයද 5යි 5 කියන එක නා multiply කරනලු 5න් එහෙනම් අපි දන්නවා කීයද 25යි එහෙනම් මෙන්න මේ ටිකත් එක්ක 25 කියලා display වෙන්න ඕනේ right හොඳයි answers කාගේවත් වැරදි නැති නිසා මම පොඩ්ඩක් යන්නම් මෙන්න මේ ප්‍රශ්නේ එක හරි පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක් අපි බලමු මේකත් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන එකක් නේද මේකෙත් මට ආන්සර් එක කියන්න බලන්න අපි මේ ආන්සර් ඉක්මනට ඩිස්කස් කරගෙන යද්දී මේ ටියුට් එක ඉවර කරගන්න ඉච්චර කාලයක් යන්නේ නෑ ළමයි මම පේපර් පොත දුන්නායින් පස්සේ ඔයාලා තියෙන්නේ ඒක කරගෙන යන්න විතරයි හරි
right හොඳයි. දැන් අපි බලමු මේක ආවේ කොහොමද කියලා. right සමහර විට මේක ප්‍රශ්නයක් වගේ නේද? ප්‍රෝග්‍රෑම් එකේ කිසිම error එකක් නැහැ මේකේ. variable එකක් හදලා තියෙනවා. variable දෙකක් තියෙනවා. integer data type එකෙන් කියන්නේ numbers තියෙන්නේ. A කියන එක නා 10යි, B කියන එක නා 3යි. right ln කියලා කියන්නේ ලියන්න remainder is right. එහෙනම් remainder එක කීයද කියලා මේක මේ විදිහටම ලියවෙන්න ඕනේ මෙතෙන් එනකම්. right inverted comma ලියන්නේ නැහැ. inverted comma නැතුව ලියන්න ඕනේ. A mod B. මොකද්ද මේ A mod B කියලා කියන්නේ? මෙතන කියන්නේ A කියන්නේ කීයද? 10. mod B කියන්නේ කීයද? 3යි. එහෙනම් 10 mod 3. මෙතනින් කියන්නේ මොකද්ද? 10 බෙදන්නලු 3. right 10 3ෙන් බෙදන්න. 10 3ෙන් බෙදපුවාම අපි දන්නවා කීයද? 3යි 9යි මෙතන ඉතිරි 1යි. right ළමයි මෙන්න මේ එක right මේකට තමයි අපි කියන්නේ mod කියලා. මේක සරලවම කිව්වොත් මොකද්ද? remainder. ඒ කියන්නේ ඉතිරිය. right මේ තියෙන මොකද්ද? ඉතිරිය. හරි. එහෙනම් මෙන්න මේ එක තමයි මෙතනින් එන ආන්සර් එක. එහෙනම් මෙතෙන් එන්නේ කීයද ආන්සර් එක? 1යි. right එහෙනම් මෙතන ඩිස්ප්ලේ වෙන්න ඕනේ remainder is 1 කියලා. right remainder is 1 කියලා ඩිස්ප්ලේ වෙන්න ඕනේ. පැහැදිලි නේද උන වැඩි? right හරි. දැන් ඉතින් ආයේ මේ වගේම එකක් ඕනේ වෙන්නේ නැහැ. හරි. ඔන්න තියෙනවා හොඳ නම් මේකක්. හරිද? හොඳට කියවලා බලන්න. right හොඳට කියවලා බලලා මට උත්තරයක් දෙන්න. මම පොඩ්ඩකට මේකට රෙකෝඩින් එක නවත්තන්නම් මොකද ටික වෙලාවක් යයි වලට. right දැන් උත්තර හරිද කියලා අහනවා අපි බලමු. right දැන් මේ ප්‍රශ්න ළමයි ඒක තමයි කියන්නේ. right උත්තරට අවධානයෙන් ඉන්න ඕනේ. right දැන් ඇත්තටම මේ තියෙන්නේ බේසික් ලෙවල් එකේ ප්‍රශ්නයක්. හරිද? හැබැයි බේසික් ලෙවල් එකේ ප්‍රශ්නයක් වුණත් දැන් අපි තියරි උගන්වලානේ දෙන්නේ. තියරි උගන්වනකොට දැන් මේ වගේ එකට අවුට්පුට් එක ගන්නන්නේ නැහැ අපි. නේද? අපි තියරි එකේ කියන්නේ මෙන්න මේකෙන් වෙන්නේ මේ දේ. මේකෙන් වෙන්නේ මේ දේ. right දැන් මේක බලන්න පොඩි දෙයක් ඇති මේක වරද්දා ගන්න. right පොඩි දශමයක් ඇති. දැන් අපි බලමු මේක ඉස්සෙල්ලාම කියවලා බලමු මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. right මාත් එක්කම ප්‍රෝග්‍රෑම් එක කියවන්න. එතකොට ඔන්න ඔයාලගේ වැරදි ටික අඳුර ගන්න පුළුවන්. right පළවෙනි එකේ කිසි අවුලක් නැහැ. ඔක සාමාන්‍යයෙන් වැරදෙන්නේ නැති වෙන්න අපි හදනවා. ඊළඟට constant කියලා තියෙන්නේ constant කියන්නේ සාමාන්‍ය නම්බර් එකක්ම තමයි. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතන constant කියලා කියන්නේ මෙතන අපිට මේ නම්බර් එකකට ගන්න පුළුවන් තව නමක්. හරි. එතකොට constant කියලා කියන්නේ මේ n කියන එකට තමයි අරන් තියෙන්නේ. මේකේ value එක 5යි කියලා අරන් තියෙන්නේ. right. එතකොට n කියන එක්කෙනාගේ value එක 5යි. මතක තියාගන්න. ඊළඟට variable එකක් හදාගෙන තියෙනවා වා කියලා. වා කියන එක්කෙනාගේ මොකද්ද කියන්නේ? sum කියලා එකක් තියෙනවා. sum කියන එක්කෙනා integer. එහෙනම් variable එකේ නම sum. data type එක integer. හරිද? right. දැන් begin sum equal දැන් ඔන්න sum ගේ value එකක් අපි හදාගන්න කියනවා. right අපි බලමු එහෙනම් මෙතන n කියන්නේ කීයද? n කියන්නේ අපි දන්නවා 5යි. ඊළඟට multiply කරනවා n plus n 1. n කියන්නේ 5යි. මේක වරහන් ඇතුලේ තියෙන්නේ. ඒකට එකක් එකතු කරනවා. ඊට පස්සේ මේක වහනවා. ඊළඟට div 2. right div කියලා කියන්නේ බෙදන්නලු. හරි. බලමු. දැන් මෙතනින් කියනවා ඉස්සෙල්ලාම අපි මේකේ වරහන් ඇතුලේ තියෙනවා සුළු කරගෙන ඉන්නවා. ඉස්සෙල්ලාම අපි මේක සුළු කරනවා. right 5ට එකක් එකතු වුණාම 6යි. right එතකොට මේක 6 ගුණ කරන්න ඕනේ 5ෙන්. right එතකොට මෙතනින් එනවා කීයද? 30. ඊට පස්සේ මේක මේ විදිහටම ලියනවා div 2. එතකොට 30 බෙදන්නලු දෙකෙන්. 30 දෙකෙන් බෙදපුවාම කීයද? 15යි. හරි. ඔන්න එතකොට පළවෙනියටම අපි හොයාගත්තා sum කියන එක්කෙනාගේ value එක. sum කියන්නේ නම් කීයද? 15යි. හරි. sum ගේ value එක කීයද? 15යි. දැන් මේකේ කියනවා right ln. right ln. එහෙනම් right කියලා කියන්නේ. sum of first. දැන් මෙන්න මේක බලන්න ළමයි. හරි. දැන් මේ ටික හරියම මම මේකේ sum කියන එක්කෙනාගේ value එක විතරක් තියන්න මම මෙතන අනිත් ඒවා ටික අයින් කරන්න පැහැදිලි වෙන්න ඕන නිසා.
හරි. දැන් ගොඩාක් ළමයි මේක වරද්දලා තිබ්බා. හරිද? බලා ගන්න වැරදුන තැන. මෙතන කියනවා sum of first. බලන්න මෙතන තියෙන inverted comma ගිහිල්ලා ඉවරලා තියෙන කොතනින්ද? මෙන්න මෙතනින් ඉවරලා තියෙනවා. right? එහෙනම් sum of first කියන එක ලියවෙන්න ඕනේ මෙතන විතරයි. ඒ කියන්නේ sum of මම මේක දැන් සම්පූර්ණ ලියන්නේ ළමයි. sum of first කියලා ලියලා කමා එකක් දාලා දෙනවා. කමා එක දාලා right මෙතන කියන්නේ මොකද්ද? n කියලා කියන්නේ n කියන එක ඉන්වර්ටඩ් කමා ඇතුළේ නෙමෙයි කියන්නේ. n කියන්නේ variable එකක්. මේක ඉන්වර්ටඩ් කමා ඇතුළේ නෙමෙයි තියෙන්නේ. මෙන්න මේක තමයි ගොඩක් අය වරද්දාවේ. n කියලා කියන්නේ මොකද්ද? 5යි. එහෙනම් 5. ආපහු කමා එකක් දාලා ඊළඟ එකේ natural numbers is කියලා. right? ඒක ලියලා තියෙන ඉන්වර්ටඩ් කමා ඇතුළේ. right? බලන්න. එහෙනම් ඊළඟට ලියවෙන්න ඕනේ natural number is කියලා ලියලා ඩෑෂ් එක දාලා තිබ් එක දාලා කමා එකක් තියෙනවා sum right මේ කමා දාන්නේ ළමයි මේ කමා කියන එක print වෙන්නේ නැහැ මට වැරදුනා right මේ කමා කියන එක print වෙන්නේ නැහැ කමා එක දැම්මොත් වැරදි right sum එක කීයද ආවේ 15යි හරි sum එක 15යි මෙන්න මේක තමයි ළමයි output එක මේක සම්පූර්ණ දිගට ලියවෙන්න ඕනේ මම ෂෝට් කරලා ලියලා තියෙනවා දැන් බලන්නකො නේද පොඩි දේත් ඇති වරදින්න හරි පොඩි දේත් ඇති වරදින්න හරියට ප්‍රෝග්‍රෑම් එක කියවපු නැති එකේ අඩුපාඩුව. ඔන්න ඕකයි කියන්නේ ළමයි ප්‍රෝග්‍රෑම් එකක් හරියට කියවන්න පුරුදු වෙන්න කියලා. ඒ හරියට කියවන්න පුරුදු වෙන්න තමයි මේ පොත තියෙන්නේ. නේද? දැන් ඔයාලට තේරෙනවනේ. ප්‍රෝග්‍රෑම් එකක් හරියට කියවන්නේ නැති එකේ වැරද්ද. දැන් ඔයාලට අයිඩියා එකක් එන්නේ නැති. නේද? ඔන්න දැන් ඔයාලා දැනගත්තා එරර්ස් වෙන තැන්. ඒ කියන්නේ ඔයාලට වැරදෙන තැන් ඔයාලා ඉගෙන ගත්තා. right. අපි ඊළඟට බලමු මේ වගේම තව ප්‍රශ්නයක්. හරි. ඔන්න කැල්කියුලේටර් එකක් තියෙනවා මේක බලමු. ඒක නම් ටිකක් රේට් එකත් එක්ක තොල් වෙලා යනවා ඔක හදාගන්න. අමින්ගෝ. රයිට් තාත් අර වගේම නැචරල් නම්බර් එකක් කොහෙන් විදිහට හරි. හරියට කියවලා බලලා උත්තරේ දෙන්න. දැන් ගිය පාර උත්තර වැරදුනා ගොඩක් අයගේ. නේද? කොච්චර ප්‍රෝග්‍රෑම් හදුවත් වැඩක් නැහැ. අවුට්පුට් එක වල ලියා ගන්න බැහැ. හරි. මේක දැන් මේ බේසික් එකක් ඈ මම කතා කරන්නේ. ඇඩ්වාන්ස් එකක් තව කතා කරා නම් කොහොමද නේද?
right. Savishka, this is for you, right? Don't put this inverted comma, right? Because this Pascal program not execute this inverted comma. It is only display as this text within this inverted comma, right? Right. Seduni, Senuduni, right? Same message. එකම message එක මම දන්නේ සෙනදුනීගේ medium එක මොකක්ද කියන එක. සිංහල mediumද English mediumද? right? මෙන්න මේ inverted comma ළමයි print වෙන්නේ නැහැ. right? හොඳට මතක තියාගන්න. මේ inverted comma ඇතුලේ තියෙන text එක විතරයි print වෙන්නේ. ඒ කියන්නේ මේ program එක execute කරන්නේ Pascal execute කරන්නේ මෙන්න මේ inverted comma එක ඇතුලේ තියෙන කොටස විතරයි. ඒකෝර inverted comma එන්නේ නැහැ. මේ comma එක එන්නේත් නැහැ. යට තියෙන comma එක එන්නේත් නැහැ. right? ඒවා දාන්න යන්නේ ඒවා දැම්මොත් වැරදි. right? බලන්න දැන් අපි කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද නේද? මේ ප්‍රෝග්‍රෑම් එකේ පොඩි දෙයක් ඇති මිස් වෙන්න. right? ඔයාලා දැන් හිතන්නකෝ මේ ප්‍රෝග්‍රෑම් එකේ මොනවද ලියවිලා අන්තිමට සෙමිකෝලන් එකක් දානවා. සෙමිකෝලන් එක දැම්මොත් ඒත් වැරදි. right? අර නම්බර් සිස්ටම් වගේ තමයි. 0 හරි 1 හරි මිස් වුණොත් වැරදිම තමයි. හරි. right. එතකොට මේවා නැහැ. right. අපි තව එකක් බලමු පොඩ්ඩක්. ඒක කැල්කියුලේෂන් එකක් අඩු එකක් බලමු. හරි. මේක විශාල බේස්. හරි. මේකත් පොඩ්ඩක් බලන්න. මේකෙදි power එක. මෙතන power කියලා තියෙන ළමයි මේ රිසර්ව්ඩ් වර්ඩ් එකක්. right? එතකොට බේස් එක කියලා කියන්නේ මේ පල්ලෙහා තියෙන එක එක්ස්පොනන්ට් කියලා කියන්නේ මෙතනින් මේ විදිහට එන එක. right? මේ විදිහට තමයි ඒක එන්නේ. එතකොට මෙතන අපිට ගන්න වෙන්නේ power එක ලියවෙන්නේ මේ විදිහට. right? එතකොට මේකේ answer එක result කියන එක එන්නේ 8යි කියන එක තමයි එන්නේ. හරි. මේක මතක තියාගන්න. ඒ power එක තිබ්බ නිසා මම එක්ස්ප්ලেইন කරේ. හරි. මේක බලමු පොඩ්ඩක්. මේකේ output එක ගන්න try එකක් දෙන්න.
right. දැන් මේකෙන් ඔයාලා තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේකෙන් තේරුම් ගන්න ඕන දේ තමයි ඔයාලා උත්තර දුන්නොත් විතරයි ඔයාලගේ අඩුපාඩු අඳුර ගන්න පුළුවන් වෙන්නේ. right. ඔයාලා ආන්සර්ස් දෙන්නේ නැහැ කියලා කියන්නේ ඔයාලගේ ආන්සර් එක ඔයාලා හරි කියලා හිතන් ඉන්න තාක්කල් සමහර විට වරදින්න පුළුවන්. right. දැන් ඒක උනානේ. නේද? ඔයාලා හිතෙන් හිතා ඉන්නවා right. මෙතන output එකෙන් square root is කියලා හිතාගෙන ඉන්නවා. right. හැබැයි ඔයාලා ආන්සර් එක ලියද්දි ඔයාලා දාන වැඩි කැලිත් එක ගත්තොත් එහෙම ආන්සර් එක වැරදෙන්න පුළුවන්. හරි. right. හොඳයි. මම හිතන්නේ දැන් මේ ටික නම් ඇති කියලා හිතනවා. right. මේක දැන් ඔයාලට පොතෙන් කරගන්න පුළුවන්. පොත දුන්නාන් පස්සේ ඔක්කොම ටික චෙක් කරගන්න. right. අපි ඊළඟට යමු මෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට එමු. right. මේක අපි පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ඉස්සල්ලාම බලමුද? පොඩි ඒවා දාලා නෑ මම. මේ ඔක්කොම ලොකු ප්‍රෝග්‍රෑම්ස් වලින්ම තමයි එන්ටර් කරලා තියෙන්නේ. හරි කමන්න බලමු. බලමු තව යට ඇති. මොකද මේක එකපාරටම වල කරන්න ගියොත් එහෙනම් පොඩ්ඩක් අවුල් යන්න පුළුවන්. ඉතින් අපි කරානේ විදිහටදී. ඕනේ. ඉස්සෙල්ලා කරා. right. එහෙනම් මට මම හිතන්නේ ගැටලුවක් වෙන්නේ නැති මේක කරන්න. හරි. මම එකක් එක්ස්ප්ලেইন කරන්නම්. දැන් මේ බලන්න මේකේ මේක හොඳට බලා ගන්න. මේක කියනවා program check positive negative right. එතකොට මේක okay variable එකක් තියෙනවා n කියලා දීලා තියෙනවා integer කියලා දීලා තියෙනවා right. එතකොට n කියන එක නා integer කියන්නේ number එකක් input කරන්න පුළුවන් right. enter number දැන් ඔන්න මේකේ මොකද වෙන්නේ right. enter number එහෙනම් ඉස්සල්ලාම අපිට display වෙන්න ඕනේ මොකද්ද enter number කියන එක. මේක ලියවෙන්න ඕනේ right නේ. එහෙනම් අනිවාර්යෙන් enter number කියලා දීලා තියෙනවා. ඊළඟට read ln එකක් ඇවිල්ලා read ln ඒ කියන්නේ අලුත් line එක n කියලා ගන්නලු. right. n කියන්නේ කීයද? දැන් n කියන එක value එක අපි දන්නේ නැහැ නේ. n කියන එක කොහෙවත් දාලා නැහැ. හැබැයි මෙතන යටින් මම මේක mention කරලා තියෙනවා get n as 3. n කියන්නේ කීයද? 3යි. එහෙනම් 3යි කියලා ලියාගන්න. ඊළඟට check කරලා බලනවා if n greater than 0. right. එහෙනම් මේක check කරලා බලනවා මෙන්න මේ විදිහට. right. n කියන්නේ කීයද? 3යි. right. 3 is greater than 0. right. 3 කියන එක නා විශාලද බිඳුවට වඩා. right. 3 කියන එක නා විශාලද බිඳුවට වඩා. මේකනේ මෙතනින් අහලා තියෙන්නේ. මෙන්න මෙතනින් අහලා තියෙන එක. if n greater than 0. 3. right. n කියන්නේ 3යි. greater than 0. බිඳුවට වඩා විශාලද? ඔව්. එහෙනම් ඒක positive. මේ බලන්න right ln positive. right. එහෙනම් මෙතන ආන්සර් එක මොකක්ද දෙන්න ඕනේ ළමයි? positive කියලා. right. ඔන්න එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ output එක. right. මෙන්න මේක ඕනේ නැහැ. මේ line එක ඕනේ නැහැ. එතකොට මේක display වෙන්න ඕනේ positive කියන්නේ. මේක තමයි හරි එක. එතකොට මේකේ දැන් අපිට output දෙකක් ගන්න වෙනවානේ. මෙතනත් right ln එකක් තියෙනවානේ. ඒකත් අපි මේ විදිහටම ලියනවා. එතකොට මේක get number එක තියෙනවා 3යි කියලා මේක යට දීලා දෙනවා. හරි. දැන් මෙතන පළවෙනි එක වැරදි කියලා හිතමු. right. එහෙමනම් ඊළඟට ගිහිල්ලා check කරනවා. positive නෙවෙයි නම් ඊළඟ එකට else if එකට ගිහිල්ලා check කරලා බලනවා 3 is less than 0. right. 3 කියන එක නා බිඳුවට පොඩිද? නෑනේ. එහෙනම් ඊළඟ එකටත් වෙනවා. right. එහෙම නැත්නම් right ln 0. right. එහෙම නැත්නම් මොකද කියන්නේ 0 කියලා print කරනවා. දැන් නැත්නම් 0 නෙවෙයි මෙතන තියෙන්නේ. නිකන් example එකක් විදිහට මේක ගත්තේ. හරි. මේක තේරුණා කියලා මම හිතනවා. අපි බලමු තව ප්‍රෝග්‍රෑම් එකක් මේක වල ලියලා. හරි. දැන් මෙන්න මේක. numbers දෙකක් දීලා තියෙනවා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක කියවන්න ඕනලා. හරිද? මුලින් ඉඳන් කියවන්න. ප්‍රෝග්‍රෑම් එක මුලින් ඉඳන් කියවලා බලන්න මේකෙන් output එක ගන්න පුළුවන්ද කියලා. හොඳයි. මේ පාර හැමෝම වගේ try කරලා තිබ්බා. හරි. දැන් මම හිතන්නේ මේක නම් ගැටලුවක් නෑ මේක අල්ලාගත්තා. දැන් ගොඩක් අය දැන් අර අපි ප්‍රෝග්‍රෑම්ස් කීපයක්ම කරපු නිසා මේක අල්ලාගෙන තියෙන්නේ. right. එතකොට දැන් අපි මේකේ ගත්තාම පළවෙනිටම කියනවා enter two numbers. right. එතකොට ඒක display වෙනවා. enter two numbers කියන එක සම්පූර්ණ වෙනවා. මම මේක ලියන්නේ නැහැ. හරි. right එකක්නේ. දැන් මෙන්න මෙතන තමයි වරද්දාගත්තේ.
right right එකේ right ln එකක් නෙවෙයි තියෙන්නේ right එකක්. එහෙනම් ඒක මේකෙම ලියවෙන්න ඕනේ. ln එකක් ආවොත් විතරයි පල්ලෙහාට එන්නේ. right එතකොට පළවෙනි read ln එකේ පළවෙනි එක a කියන එකේ value එක 5යි කියලා තියෙනවා. 5 කියන එක එන්න ඕනේ මෙතන. ඊළඟට තමයි read ln එකේ ඊළඟ එක line එක read කරන්නේ. එහෙනම් ඊළඟට b කියන එක එන්නේ යටට. right එතකොට b කියන එක එන්නේ තුන්වෙනි. මෙහෙම. මෙන්න මේ විදිහට තමයි output එක එන්නේ. හරි එකම line එකේ අරන් තියෙනවා. right එතකොට a කියන්නේ කීයද? 5යි b කියන්නේ 3යි. දැන් ඊළඟ එක check කරනවා 5 greater than 3. right 5 කියන එක නා greater than 3. ඔව් ඉතින් මේක හරිය නේද? මේ condition එක true. ඒ කියන්නේ මේ කොන්දේසිය සත්‍යයි. මොකද 5 කියන එක නා විශාලයි 3ට වඩා. හරිද? එහෙනම් display වෙන්නලු maximum is a. right එහෙනම් මොනවද? right ln එකක්. එහෙනම් මේක කියනවා අපේ output එක විදිහට එන්න ඕනේ. මේ ඔක්කොම ලියවෙන්න ඕනේ. මම මේ ලියලා තියෙන ඊළඟට මේ කියනවා maximum is a කියන්නේ කීයද? 5යි. right maximum is 5 කියලා කියනවා. මෙතන කමා මොනවද දාන්නේ නැහැ. හරි. කමා මොකුත් දාන්නේ නැතුව තමයි මේක ලියවෙන්න ඕනේ. right දැන් හරිනේ ඒක. පැහැදිලිනේ. right මේකත් බලන්න ඕනේ නම් ඔයත් එක්කම. දැන් ඔන්න අර මම කලින් උගන්වපු එකක් දැන් මෙතෙන්ට ඇප්ලයි කරලා තියෙනවා. හරි. දැන් නම් ටිකක් ආන්සර්ස් දෙන එක හරි ගිහිල්ලා තියෙනවා. දැන් සමහර අය කලින් සම්මැලිකමටත් එක්ක even කියලා විතරක් දාලා තියෙනවා. එහෙම බෑ. right මේකේ right කියලා තියෙන එකේ ඔක්කොම ටික print වෙන්න ඕනේ. දැන් මේකේ කියනවා enter number. එහෙනම් enter number කියලා කියවෙනවා. 32ක් තියෙනවා. 32ගේ number එක කීයද ගන්නෙ? මේකේ read ln එකක් තියෙන්නේ. එතකොට right එකේ එන්නේ. එතකොට n කියන්නේ 8යි. එහෙනම් n කියන එක 8යි කියලා පෙන්නනවා. right එතකොට මෙන්න මෙතෙන් එනකන් හරි. ඊළඟේ කියනවා if n mod 2. එතකොට මේක print වෙන්නේ නැහැනේ. එහෙනම් 8 n කියන්නේ 8යිනේ. 8 mod 2 equal 0. අපි බලනවා 8 දෙකෙන් බෙදලා. right 8 දෙකෙන් බෙදලා බලනවා. 8 බෙදීම 2. 4යි. එතකොට මේ 8යි ඉතිරි බිඳුවයි. right එතකොට බිඳුවනේ. එතකොට මෙතන අහන ප්‍රශ්නේ තමයි මෙතනින් එනවා 0 equal 0. right බිඳුව සමානයිද බිඳුවට. right එහෙමනම් right එල්ල. එහෙමනම් මොකද කියන්නේ even කියලා ඩිස්ප්ලේ කරන්න. එහෙනම් මෙතනින් ඩිස්ප්ලේ වෙන්න ඕනේ මොකද්ද? even. හරි. ඔකයි ඩිස්ප්ලේ වෙන්න ඕනේ. මේක ඇත්තටම Pascal ප්‍රෝග්‍රෑම් එකකට දාලා බලපුවාම එන විදිය තමයි මේ අහන්නේ. හරි. මේකට endif වෙන්නේ නැහැනේ. මේ අපි Pascal නෙමෙයි මේ pseudo code නෙමෙයි ලියන්නේ. හරි. අපි මේ ලියන්නේ Pascal ප්‍රෝග්‍රෑම්. right. අපි මේක පොඩ්ඩක් Pascal ප්‍රෝග්‍රෑම් එකකට දාලා බලමු. right. මේක නම් පොඩි errors කීපයක් එනවා. මම Pascal online compile එකක් ගන්නවා. errors කීපයක් කියලා බලමු රන් කරලා බලමු. right. හරිනේ even කියලා නේද තියෙන output එක. right. හැබැයි enter number එක අරගෙන නැහැ. input එක කොහොමද ගන්නේ? පහයි ගන්නේ. හරි. මෙතනින් මේ input එක ගන්න විදිහ තමයි මේක පෙන්නලා තියෙන්නේ. right අපිට 8නේ දීලා තියෙන්නේ. එතකොට enter number කියලා වැටෙන්න ඕනේ. මේක output එක හැබැයි මේක නම් වැරදි compile එකේ ඉන්නේ හරි. මම මේ online compile එකක් ගත්තේ. ඒක සෙට් නැහැ. බලමු අපි වෙන එකක් අරගෙන. සෙට් වෙයිද කියලා. හරි. මේක එනවා. මේ වෙලාව තියෙන හැටි. right මෙතනින් කියලා තියෙනවා enter number. right හරිනේ. දැන් ඔන්න මේ බලන්න මේ line එකේම ඇවිල්ලා තියෙනවා. හරි. මේක මීට වඩා හොඳ UI එකක් තිබ්බ පැහැදිලිව මට මතක නැහැ මොකක්ද කියලා.
රයිට් මේකෙත් ඇවිල්ලා නම් තියෙන එන්ටර් නම්බර් කියලා. එනකොට ඒක අර පැල්ලට අරන් ගොඩක් වෙන නිසා මම ටියුටෝරියල්ස් පොයින්ට් එක බලමු. එතකොට ටර්මිනල් එකක් තියෙනවා. හරි. ඒත් එන්ටර් නම්බර් කියන එක ඇවිල්ලා තියෙනවා. නම්බර් even කියලා ඩිස්ප්ලේ වෙලා තියෙනවා. නම්බර් එක මොකද්ද කියලා එන්ටර් කරන්න ඇවිල්ලා නෑ. ඒක තිබ්බා අර පැස්කල් වලට මෙන්න එකක් මතක නැහැ වෙබ්සයිට් එක. මම ඔයාලට නම් කලින් ඔක මේ ප්‍රැක්ටිකල් කරද්දි කරා නේද? මට මේ වෙබ්සයිට් එකේ නම මතක නැහැ. කාට හරි මතකයක් තියෙනවා නම් කියන්න බලන්න ඒකේ නම. මේ ඔක්කොම ඉන්නේ අර විදිහම තමයි. මේ මං ගාව දැන් පැස්කල් ඔන්ලයින් කම්පයිල් එකක් නෑ දැනට අපි මේකේ අර හොඳ එකක් ආවා මට හිතෙන්නේ මේකද. ඔව් දැන් මේකේ ලොකු කරලා පෙන්වන්න විදියක් නෑ තියෙන්නේ. දැන් මේකේ මේ රයිට් කියන එක බලන්න රයිට් කියන එක ආවම මෙතන මේක එන්නේ කොහොමද කියලා බලන්න. නේ එන්ටර් නම්බර් එක එන්නේ මේ ලයින් එකේම තමයි මෙතන අපිට 5 කියන එක 5 නෙවෙයි 8 කියන එක එන්ටර් කරන්න ආවේ. රයිට් ඔයාලා දැන් දැක්ක මම මෙතන 8 කියන එක එන්ටර් කරා. මම මෙතන රයිට් LN කියලා දානවා. රයිට්. දැන් මේ රයිට් LN කියන එක මෙතන නෙවෙයි එන්ටර් වෙන්නේ පල්ලෙහායි. තේරුණා නේද ඒකට වෙනස? මම ඒකයි අර කිව්වේ අද ඉස්සෙල්ලත් ඔයාලට මේ රයිට් එකයි රයිට් LN එක හරියට බලා ගන්න කියලා. දැන් මෙතන නෙවෙයි කලින් තිබ්බේ රයිට් කියලා රයිට් කියන එකේ තිබ්බහම නම්බර් එක මෙතනින් ආවා. දැන් මෙතන තියෙද්දි රයිට් LN දැම්මා. එතකොට අලුත් ලයින් එක තමයි මේ 8 කියන එක print වෙන්නේ. රයිට් එන්ටර් කරා. එතකොට මෙන්න මේ විදිහට තමයි අපේ අවුට්පුට් එක එන්න ඕනේ. දැන් අපි මම රයිට් LN කියලා නෙමෙයි තිබ්බේ. එතකොට අවුට්පුට් එක එන්න ඕනේ මෙන්න මේ තියෙන විදිහට. මට දුන්නා එන්ටර් දුන්නා. right enter number මේ මම මේ highlight කරලා තියෙන්නේ. මෙන්න මේක තමයි output එක තමයි. මේ output එක මේ විදිහටම ලියවෙන්න ඕනේ. හරි. enter number කියන එකත් display වෙන්න ඕනේ. 8 කියන එකත් display වෙන්න ඕනේ. even කියන එකත් display වෙන්න ඕනේ. right ඒක තමයි මම මෙතනින් මේ උගන්වන්නේ. enter number 8 even. හරි. ඔක තමයි මම මෙතනින් කියලා දුන්නේ. right. අපි තව එකක් බලමු. මේකත් බලන්න ළමයි. මට මේ ඒත් එක්කම කියන්න දෙයක් තියෙනවා. ඔයාලා කවුරු හරි මේ ගාල්ලාවට ඉන්නවනම් ළමයි මේ එක්සිබිෂන් එකක් තියෙනවා. එක්සිබිෂන් එක වටිනවා. මේ රුහුණ කැම්පස් එකේ ගිහිල්ලා බලන්න. හරි. ගාල්ලාවට කවුරු හරි ඉන්නවනම් හෙට තියෙන හෙට අවසාන දවස ගිහිල්ලා බලන්න. රයිට් ඒක මාර වටිනවා. අන්න හරි. අර එක්ස්ට්‍රෝ කලින් දැනන් හිටියද ඒක ගැන? මොකද මට ඒක දැනගන්න chance එකක් හම්බුනේ අද. රයිට් නැත්තම් මම අනිවාර්යෙන් යනවා ළමයි ටික එකතු කරගෙන. මම ඒක අද තමයි දැක්කේ.
රයිට් හොඳයි. දැන් මම හිතන්නේ මේ ඔයාලගේ ආන්සර්ස් හරියටම දැන් දෙනවා. රයිට්. දැන් නම් කාගවත් අඩුපාඩු කියන්න දෙයක් නැහැ. දැන් තේරුණා නේද අඩුපාඩු කොච්චර තිබ්බද? ඒ අඩුපාඩු ටික හදාගන්න සෑහෙන කියලා දෙන්න උනා නේ මට. රයිට්. දැන් අර තියරි එක උගන්ලා ඉවරයි ළමයි. තියරි එක ඔයාලා ඉගෙනගෙනත් ඉවරයි. හැබැයි අවුට්පුට් ගද්දී ගොඩාක් දේවල් හිතන්න තියෙනවා කියන එක ඔයාලා තේරුණා නේද? රයිට්. එකපාරටම දැන් ඔයාලා උත්තර දෙන්නේ නැතුව හිටියොත් එහෙම, ඒ කියන්නේ උත්තරයක් ලියන්නේ නැතුව හිටියොත් එහෙම ඒ උත්තරේ හරිද වැරදිද කියලා ඔයාලට බලා ගන්න විදියක් නැහැ නේ. දැන් ඔයාලට එකෙන් මෙතනින් අයිඩියා එකක් එන්නේ නැති කොහොමද අවුට්පුට් එකක් ලියන්නේ? රයිට්. මේ අවුට්පුට් ලියන එක ඔයාලට වටින්නේ මොකේද? මේ essay type එක. හැබැයි MCQ එකෙත් එන්න පුළුවන්. රයිට්. MCQ එකෙත් අඳුර ගන්න එන්න පුළුවන්. එහෙම ඇවිල්ලා තියෙනව නැති වෙනකම්. නේද? එතකොට අ, මේක උපරිම ඔයාලා දැන් මේ පැස්කල් කියන එක ඊළඟට සූඩෝ කෝඩ් කියන එක හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මොකද පේපර් එකේ වැඩිපුරම ප්‍රශ්න එන්නේ මේකෙන්. එතකොට මේක ගොඩක් වෙලාවට වැරදෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඒ කියන්නේ percentage එකක් විදිහට ගත්තොත් එහෙම ගොඩාක් ළමයි මේක අමාරුයි කියලා අතාරිනවා. හරි. next week කරනකොට ආය අමතක වෙයි. sure. ඒකට තමයි පොත තියෙන්නේ. නේද? ඒ පොතේ මේ ටික කරගත්තා නම් ඔයාලට පැස්කල් කියන එක නැති. ඒක දැන් මම හිතන්නේ මම ගොඩාක් ඉවර කරලා තියෙන්නේ. තව අපිට දවස් 3-4ක් කරොත් එහෙම මේක ඉවර කරගන්න පුළුවන්. එතකොට පැස්කලුත් ඉවරයි, ප්‍රෝග්‍රෑමින් එකේ ඔක්කොම ටික ඉවරයි. ඊළඟට අපිට අනිත් lessons ටික ඊළඟට HTML ටික බලමු. HTML එකේ ප්‍රෝග්‍රෑමින් එකක් වගේනේ. ඒකෙත් පොඩි කොටසක් තියෙන එකත් මම මේ විදිහටම කියලා දෙන්නම්. හරි. right. එහෙනම් අපි අද නවත්තමු නේ. මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. හෙට ගොඩක් දුරට එක්සෑම් එකක් තියෙයි. හරි. ලෑස්තිලා ඉන්න. උපරිම try එකක් දෙනවා හෙට උදේ. තාම එකක්වත් දාන්න බැරි වුණා ප්‍රශ්න. ඔයාලා දැක්කා නේද? තාම හිතලවත් නෑ දාන්න. එතකොට බලමු මම ටාගට් කරගෙන ඉන්නවා හෙට grade 10 එකේ second lesson එක තමයි ටාගට් කරගෙන ඉන්නේ පාඩම් කරලා තියාගන්න. මොකද හෙට හෝ අනිද්දා තුලට අනිවාර්යෙන් එක දෙනවා. ඒ නිසා ඒ ටික පාඩම් කරලා ඉන්න. හරි. ඔන්න කියලා දෙන්නේ. right 20 ගන්න උපරිම try කරන්න. හරිද? දැන් ගිය පාර පේපර් එකට 20 ගත්ත කට්ටිය ඉන්නවනේ. ඒත් මේකටත් full marks ගන්න උපරිම try කරන්න. හරි. right. එහෙනම් ළමයි මම අදට ක්ලාස් එක මෙතනින් ඉවර කරනවා. right. එහෙනම් next week එකේ හම්බෙමු. good night. අයවා.